Good morning. Madi. Good morning. Good morning. Right. පල්ලෙහ රෙජිස්ටර් වෙන ගමන් හිටියා තව කීප දෙනෙක්. ඒක ටිකක් පරක්කුනේ පටන් ගන්න, right? මම හිතන් තවත් කීප දෙනෙක් එනවා. ඔන්ලයින් අය මැසේජස් දාලා තිබ්බ මම හිතන්නේ කෝඩිනේටර්ට තාම ක්ලාස් එක පටන් ගත්තේ නැද්ද කියලා. right? පටන් ගත්තේ නැති හේතුව මේ අද ෆස්ට් ඩේ රෙජිස්ටර් වෙන්නත් ටික වෙලාවක් යනවා ඇඩ්මිෂන් ගත්ත අය හිටියා ඒ ප්‍රශ්නත් එක්ක. අපි next week 10:45 වෙද්දි sharp 10:45 ක්ලාස් එක start කරනවා. right? අද තමයි පරක්කුනේ හැමදාම පරක්කු වෙන්නේ නැහැ. ඒකයි අනිත් එක එසාස් කියන අයියලා කළ පොඩ්ඩක් ඇවිල්ලා හිටියා එළියේ. 2026 අයියලා කළාගේ පන්තිය තමයි ඔය ඉවර වෙලා ගියේ මෙතනින්. එයාලගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකක් තිබ්බා. දැන් ඔයාලා මෙච්චර කල් ටර්ම් ටෙස්ට් දැකලා ඇත්තේ ඉස්කෝලේ විතරයිනේ නේ. ටියුෂන් ක්ලාස් එකේ O level කාලේ ගියපු ඒවායි ටර්ම් ටෙස්ට් තිබ්බද? තිබ්බද? ටර්ම් ටෙස්ට් කියලා එකක් තිබ්බේ නෑ නේද? පේපර් එකක් ලියවන්න නැති O level පන්ති වල නේ. ටර්ම් ටෙස්ට් කියලා එකක් තියෙන නැතුව ඇතිනේ. එහෙම එකක් තියෙනවා මේ පන්තියේ. right? යුනිට් ටෙස්ට් කියලා ඒවත් තියෙනවා. ටර්ම් ටෙස්ට් කියන්නේ මේ ඔක්කොම ලෙසන් කීපයක් ඉවර වුණාම ඔයාලගේ ලෙසන්ස් ටිකේ ඔක්කොම ටිකක් දැන් ඔයාලට තේරෙන්න ඉපේ අපි උගන්වන එක නේ. නැත්තම් වැඩක් නැහැනේ. කවුද අයියලා අක්කලා රෙකමන්ඩ් කරලා ආපු අය මාව? උඩට. අයියලා අක්කලා රෙකමන්ඩ් කරලා ආවේ. ඒ කියන්නේ මේ එහෙම නෙමෙයි. මං කියන්නේ ඔයාගේම අයියා අක්කා රෙකමන්ඩ් කර එහෙම අය ඉන්නවද? අයාගේම අයියා අක්කා. right. වෙන අයියලා අක්කලා රෙකමන්ඩ් කරලා ආපු අය ඉන්නවා. අනිත් අය මාව දැනගත්තේ මොන විදියටද? සෝෂල් මීඩියාද? සෝෂල් මීඩියා වලින් දැකලා ආපු අය කවුද මාව? එහෙම ටික දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඉන්ස්ටා මොනවා හරි වීඩියෝස් ඒවද? එහෙම ඒවද? right. මම කැමති නම් හැබැයි මේ අර පළවෙනි විදියට දැනගෙන එනවට මාව දෙවෙනි විදියට දැනගන්නවට වැඩිය කැමති නෑ මම. මොකද ෆස්ට් මෙතඩ් එකකින් දන්නවයි කියන්නේ ඒ රිසල්ට් එක ප්‍රූව් කරපු අයියා අක්කා කෙනෙක් ඉන්න ඔයාට කියන්නේ ආයි කතා දෙකක් නෑ එතකොට. එයා කියයි මේ ක්ලාස් එක ගැන හොඳටම. දෙවෙනි විදියෙන් ආවේ මාව දැක්කාව අද ඉඳලා තමයි මම ගැන දැනගන්නේ නේ. ඔව්. ෆොටෝ එකක් ඉතින් දැක්කහම දකින්න ඇති නිකන් නේ ටැටූ එකක් ගහලා ඉන්නවා. නිකන් නේ පොඩි රස්තිය අද පාටකුත් තියනවද මන්ද වගේ එකක් හිතුවද එහෙම? සමහර අය නිකන් වයසක සර් කෙනෙක්ව මවාගෙන ආව දොළුවට මෙතනට. දැකලවත් නැති අය. right. මං ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම දෙන්නම් ඉස්සෙල්ලා. හරි? ඔයාලා මං ගැන දන්න අය ඇති, දන්නේ නැති අය ඇතිනේ. මම ශිෂ්‍යත්ව වෙනකන් ඉගෙන ගත්තේ grade 5 වෙනකන් වෙන්නප්පුව. නිගම්බු සයිඩ් එකේ ඒ පැත්තේ ස්කූල් එකක. ඊට පස්සේ ස්කෝලර්ෂිප් පාස් වෙලා මම එනවා රොයල් එකට. right? grade 5 ස්කෝලර්ෂිප් එක්සෑම් එකේ. ඒ ඇවිල්ලා O level වලට මම 2010 A level දැන් අවුරුදු කොච්චරද වයස බලන්න යන්න එපා දැන්. right? 2010 මම A level කරන්නේ. එතකොට 2010 A level කරද්දී 2007 නේ O level results එන්නේ. ඔයාලා වගේම දැන් ඔයාලට results ඇවිල්ලා නැන්නේ නේ. මට results ආවට පස්සේ මම 2010 A levels පටන් ගද්දී ශිෂ්‍යත්වෙන් ඇවිල්ලා රොයල් ගිහින් right
2010 කියන්නේ ඇවිල්ලා නිකන් අර ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා පිස්සුවක් තිබ්බේ. ඒ කියන්නේ නිකන් හැමෝම ඕනේ ડોක්ටර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් කරන්න. ඒ දවස්සෙද්දී. හොඳ රිසල්ට් එකක් ගත්ත ළමෙක් කොමර්ස් කරන්නේ නැති තරම් කාලේ. දැන් එහෙම ලොකු ප්‍රෙෂර් එකක් නැහැනේ. රයිට්? ඒ කාලේ ඇවිල්ලා මේ කොමර්ස් කරනවා කියන්නේ නිකන් මදිකමක් වගේ තිබ්බා එහෙම නිකන්. අර මෙයාලට වැඩ අමාරු හින්දාද දන්නේ නැහැ කොමර්ස් කරන්නේ වගේ එක. ඔයාලගෙත් ඇතිනේ නිකන් එච්චරමත් වැඩ බැරි යාළුවෝ මැත්ස් වලට බයෝ වලට පන්ති යනවා ඇති නේද? ඔයාලට සමහරවිට තව ටික දවසකින් ඒ යාළුවෝ මේ පන්තියේ ඉඳ ගන්නවා ඇවිල්ලා. මාසයක් දෙකක් යනවා. ඊට පස්සේ සමහරලාට තියෙනවා මේ මොන කට්ටක්ද කියලා. එයාලට ක්ලාස් තියෙන්නේ උදේ 7 ඉඳන් හවස 6 වෙනකම් පන්ති තියෙනවා. අපිට එහෙම පන්ති නෑ. හරි? අපි පැය දෙකෙන් පන්ති කරලා අපි ජොලියෙත් ඉන්නවා. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව එහෙමත් අපි ඉන්නවා. මට O level 10 A's තිබිලා. right? රොයල් එකෙන් කොමර්ස් කරපු එකම එක්කෙනා මං. right? අනිත් මගේ යාළුවෝද හැමෝම බයෝ මැත්ස් කරේ. සමහරලාට මම හොස්ටල් හිටියේ. right? ඉතින් ඒකට මගේ හොස්ටල් එකේ එකට හිටපු යාළුවෝ ඒ දෙකක් තියන් බයෝ කරා. ඒ එකක් තියන් මැත්ස් කරා. මම මේ 10ක් තියාගෙන 10ක් කිව්වහම ඇයි මම 10ක් කියන්නේ ඔයාලා බලලා දැන් ඔයාලට තිබ්බ 9නේ නේ. ඒ කාලේ සබ්ජෙක්ට්ස් 10ක් තිබ්බා තේරුණාද? ඒ 10 එකයි මම 10 A's කියන්නේ. right? එහෙම අරගෙනත් මම තෝරගත්තේ කොමර්ස්. මම ස්පෝර්ට්ස් ගොඩක් කරා ඉස්කෝලේ. මම ස්පෝර්ට්ස් දෙකක කැප්ටන්. right? මට අවුරුදු දෙක ගානේ ස්පෝර්ට්ස් 3ක කලර්ස් තියෙනවා. right? ඒ කියන්නේ නිකන් මේ වලට මම ඒවනම් කියන්නේ නිකන් මම මේ ඉගෙන ගත්ත පොතේ පතේම හිටිය කෙනෙක් නෙමෙයි කියන්න. right? මම ඉස්කෝලේ දරපු නැති තනතුරක් නැහැ. right? ස්ටුවර්ඩ්ද ප්‍රිෆෙක්ට්ද ඔය හැමදේම ජූනියර් ප්‍රිෆෙක්ට්ද right? ඉතින් ගොඩක් දේවල් ඉස්කෝලේ කරා. right? ඒත් එක්ක මම ඒකයි අර මං කිව්වේ මං ඒ 10ක් අරන් කොමර්ස් කරන්න තෝරගන්න හේතුව ඒකයි. එක්ස්ට්‍රා කරිකියුලර් ගොඩාක් එක්ක. right? කරේ. ඊ ඔයාලා දැක්කත් දන්නේ සිරස ටීවී එකේ අර මේ පාර අයිලන්ඩ් මුල් 10 ලංකාවේ හිස්ටරි එකේවත් එහෙම වෙලා නැහැ. right? ඒක අර යට බෝඩ් එකක් දාලා තියෙන history made කියලා. right? ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ ඔයාලා දන්නවද කොමර්ස් කොච්චරක් විතර කරනවා ඇති කියලාද හිතන්නේ? කොමර්ස් කරන ළමයි කොච්චර ඇතිද? ඔයාලා හිතන්නේ ගිය අවුරුද්දේ A level ලියද්දි නිකන් නම්බර් එකක් ගෙස් කරන්න පුළුවන්ද කාට හරි? කීයක් විතර A level කොමර්ස් කරනවා ඇතිද? ගිය පාර නම් 59400 ගානක් කොමර්ස් කරා. right? මේ අවුරුද්දේ නම්බර් එක හරියට දන්නේ නැහැ තාම එළියට දාලා නැහැ. අපි හිතමු 60000 කියලා. 60000 වලින් ඔයාලා දන්නවා 60000 කියන්නේ සිංහල මීඩියම්, ඉංග්‍රීසි මීඩියම්, තමිල් මීඩියම් ඔක්කොම ටික. ඒකෙන් ඉංග්‍රීසි මීඩියම් කොච්චරක් ඇති කියලා ඔයාලා හිතනවද? ඉංග්‍රීසි මීඩියම් ළමයි ඔයා ඉන්නේ අර 95 කැටගරි එකේ නෙමෙයි. 5% කැටගරි එකේ ඉන්නේ. තේරුණාද? 5%කටත් වඩා අඩු ප්‍රමාණයක් කොමර්ස් ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. එහෙම ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි පොඩි ප්‍රමාණය ඇතුලේ ඒකයි history made කියලා කිව්වේ. right? ඒ පොඩි ප්‍රමාණය ඇතුලේ right? අපේ ළමයි ටික අර සිංහල මීඩියම් ළමයි 55000ක් විතර එක්ක කම්පීට් කරලා අද වෙද්දී ලංකාවේ හොඳම රිසල්ට් ටික මොනවද? ඉංග්‍රීසි මීඩියම් කොමර්ස් වලට ගෙනල්ලා තියෙනවා. right? ඒකම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකත් එක ගුරුවරයෙක්ගෙන් එච්චර ප්‍රතිඵල එන්නේ නැහැ. right? ඉතින් ඒකේ විශේෂත්වය ඒ කොළඹ දිස්ත්‍රික්කයේ 10න් ලංකාවේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මුල් 10න් 7ක් මේ පන්තියට ආපු අය. මේ සක්‍යා නුගේගොඩ සක්‍යා කිරිබත්දොඩ ක්ලාස් වලට ආපු අය. එයාගේ තය විශේෂත්වයක් තිබ්බේ අය සක්‍යා එකට ඇවිල්ලා තිබ්බේ මේ accounting පන්තියම හොයාගෙන. right? ඒ කියන්නේ එයාලා රෙජිස්ටර් වෙලා තිබිලා තියෙන්නේ accounting subject එකට විතරයි. අනිත් subject වලට සමහරවිට එයාලා වෙන තැන්වල පන්ති වලට ගිහිල්ලා තියෙන්නේ. right? එතකොට මෙතන මොනවා හරි ස්පෙෂලිටි එකක් ඇති මේ කියන ක්ලාස් එකේ. ඔයාලා තාම දන්නේ නැහනේ. ඔයාලට ඒක ටික ටික ෆීල් වෙයි.
ඔයා කම්ෆර්ටබල් වෙයි මාස කීපයක් යද්දී. මෙතන රයිට් මම ගැන කියාගෙන ආවේ මම ඊට පස්සේ A level commerce තෝරගත්තා. A level commerce වල 3A's ගන්නවා. රයිට් ඒත් එක්ක ඔයාලා දන්නවද medical faculty හොඳම medical faculty එක කියලා කියන්නේ මොකද්ද? කොළඹ medical faculty එක නේ. වැඩිම ඉසෙඩ් එකේ යන්නේ අය ඒ කියන්නේ හොඳම ડોක්ටර්ස්ලා කොළඹ medical faculty එකනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. අර වැඩිම ඉසෙඩ් එකෙන් යන්නේ කොළඹ medical faculty එකට. අර වැඩිම ඉසෙඩ් එක ගන්න maths කරන අය යන්නේ කොහෙටද? කොහෙද? මොරටුව යුනිවර්සිටි එකට. ඒ වගේ වැඩිම ඉසෙඩ් එකක් ගන්න අපේ අය යන්නේ කොහෙද? කොමර්ස් අය. ජයවර්ධනපුර යුනිවර්සිටි එකට. ඒකෙත් හයිම ඉසෙට් ස්කෝර් එක තියන අය කරන්නේ accountancy finance. ඉතින් මම කරේ finance. right මම කරේ finance degree එක. ඒකින්ද තමයි මේ ගහලා තියෙන්නේ BSc finance special කියලා දාලා තියෙනවනේ degree එකේ. මගේ නම යටින්. ඒ තියෙන්නේ ඒකයි. right finance special degree එකක් එක්ක. අර ඔයාලට තේරෙන්න එපා මේ qualified ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න කියලා. right ඉතින් ඒත් එක්ක ඊට පස්සේ මම ටිකක් ඔය ස්පෝර්ට්ස් කරපු වැඩ මිස් වෙච්ච ළමයින්ට ඉස්කෝලේ ඉඳලා උගන්වන්න පටන් ගන්නවා. ඒ ඉස්කෝලේ රග ක්‍රිකට් ගහලා අර වැඩ මිස් වෙච්ච අය ඉන්නේ. ඒ අයට උගන්වන්න පටන් ගත්ත පාර තමයි මේ අද වෙනකන් උගන්වන්නේ. right ඒ අයට ඒ වැඩ මිස් වෙච්ච අයට කියලා දුන්නා. ඒ කියලා දීපෙකින් ඔන්න මට රික්වෙස්ට් කරා යාලා අයියා අපිට ක්ලාස් එකක් කරන්න ඕක කියලා ඒ දවස්වල ඉතින් ඒක ළඟ බැච් එකේනේ. ඊට පස්සේ ඒ අය තව අයව ගෙනාවා. ඔහොම ගෙනල්ලා අද වෙද්දී right ඔය දැන් තමයි ඔය සෝෂල් මීඩියා පෝස්ට් එකක් හරි ඔයාලා මගේ දකින්නේ. right මාව TikTok ඒවා එනන් දකින්නේ නේද? ඒවා අපි කරන්නේ right අර අපි ඇත්තටම ඉතින් උගන්නන එකකින් right ඒ ආපු crowd එකක් මේ හදලා තියෙන්නේ. අර මං කිව්ව කොමර්ස් ලංකාවේ ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි 2000න් 2200න් විතර ළමයි 1400ක් විතර ඉන්නේ මා ගාව. ලංකාවෙම right එතන මේ 160කට වඩා ඔයාලගෙන් මේ ක්ලාස් එකට තමයි එන්නේ right ඉතින් ඔයාලට ට්‍රස්ට් එක ගැන කිසිම ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ මේ පන්තියේ right ඔයාලා ඉඳගෙන ඉන්නේ පළවෙනි දවසේ වුණත් මේ ලංකාවේ හොඳම රිසර්ච් තියෙන පන්තියේ right කියලා කවදා හරි දවසක ඔයාලට තේරෙයි right ඒකෙන්ද ඒ තෝරා ගැනීම ගැන ඔයාලට කිසිම සැකයක් තියන්න ආයේ මේ ක්ලාස් එකේ ඉඩ තියන්නේ මගේ පන්ති වලට එන්නේ ජෝක් නිසා නෙමෙයි. මම මේ ස්ටේජ් එක උඩ කොම්පාට් දාන ගුරුවරයෙක් නෙමෙයි. right? ඒ ගැන්වීම නිසාමයි මගේ පන්තියට ළමයි එන්නේ. right? මෙතන ස්ටේජ් එකේ නටන්නේ කරන්නේ නෑ මම. right? එහෙම උගන්වන්නේ නෑ. අනිත් එක ඒන ළමයින්ගේ ලොකු ඩිසිප්ලින් එකක් තියෙනවා. ඔයාලා දැක්කද දන්නේ මම මේ වීඩියෝස් වතාම් පෙන්වන්නේ නැහැ පස්සේ දවසක පෙන්වන්නම් right ලොකු ඔය වෛරල් ගිය අවුරුදු උත්සවයක් එහෙම තිබ්බ පහුගිය ටිකේ මේ ක්ලාස් එකේ ලස්සන වැඩ ඒවත් වෙනවා ඒ කියන්නේ ළමෙක්ව මේ උගන්වනවා විතරක්ම නෙමෙයි හැබැයි අපි උගන්වන වෙලාවෙ උගන්වනවා right උගන්වන වෙලාවෙ වෙන ජෝක් දාන්නේ හැබැයි ළමයින්ට ඒ වගේ එක එක දේවල් ජොලි කරන්න ඕන තරම් අපි ඒ දේවලුත් දෙනවා හැබැයි උගන්වන වෙලාවෙ උගන්වන්න පමණයි. right? ඉතින් මං හිතනවා මේ ඉන්නේ ලංකාවේ කොළඹේ ඉන්න හොඳම ෆැමිලිස් වල හොඳම අම්මලා තාත්තලාගෙන් ආපු හොඳම දරුවෝ ටික. right? ඔයාලව දකිද්දි මේ සක්කේකේ වෙනසක් පේන්න ඕනේ. right? සිංහල මීඩියම් ළමයෙකුයි අපේ ළමයෙකුගේ වෙනස පේන්න ඕනේ. behavior එකකින් right? ඉගෙනීමෙන් රිසර්ච් වලින් හැම දෙයකින්ම. right? ඒක අපි මේන්ටේන් කරන්න ඕනේ. කොතන ගියත් මේ ඉංග්‍රීසි මීඩියම් කොමර්ස් කරන ළමයි කියලා දැක්කහම කියනවා මේ සක්කේ කියයි කියනවා ලක්ෂිත සර්ගේ ළමයි හරි ඩිසිප්ලින් එකක් තියෙනවනේ කියලා. right? ඒතර ඒ ක්වොලිටි එක අපි මේන්ටේන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රතිඵල වලිනුත්. right? ඉතින් අපි එකට අද ඉඳලා අවුරුදු 2කමාරක ජර්නි එකක් මේ පටන් ගන්නෙ. right? ඉතින් all the best හැමෝටම. right? අපි හොඳට වැඩ ටික කරගෙන යමු.
right? ඕන වෙලාවක ඕන තැනකදී මට කතා කරන්න පුළුවන් ඔයාලට. ඔයාලා බලන්න මේ අයියලා කළා හැම තිස්සෙම දෙන කමෙන්ට් එක තමයි මේ පන්තිය ගැන අපිට සර්ට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. right? සර්ට රෑකට හරි කෝල් එකක් අපිට ගන්න පුළුවන්. මොනවා හරි දන්නේ නැති දෙයක් ඕන වෙලාවක ළඟට ඇවිල්ලා කියලා දෙනවා. ඒක තමයි මේ පන්තියේ වෙනස. right? ඒ කියන්නේ මෙතන ළමයි 1000ක් හිටියත් ඒ ළමයි 18ම කවදාවත් ෆීල් වෙන්න දෙන්නේ නැහැ. ඒක තව ඉන්ඩිවිජුවල් පන්තියකට යන්න ඉඩ තියලා මම උගන්වන්නේ නැහැ. right? මෙතන කොච්චර ක්වොන්ටිටි එකක් හිටියත් මම එහෙම උගන්වන්නේ නැහැ. right? ඒ කියන්නේ ඔයාට මෙතනට ආවනම් මගෙන් විතරක් ඩිපෙන්ඩ් වෙන විදිහට මම පන්තිය උගන්වන්නේ. right? කිසි දෙයකට ඒ ගැන බය වෙන්න එපා. අපි රිසල්ට් එකක් දැම්මොත් දාන්නේ ඒ රිසල්ට් එක ගැන සම්පූර්ණ වගකීමක් අරගෙන. අර ඊ ගෲප් එකේ ඉන්න අය දකින්න ඇති මියුසිස් එකේ අක්කලාගේ පන්තියේ හිටියේ 38යි. ඒ 20ක් තියෙනවා. right? ෆොටෝස් එකේ අක්කලාව දාලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති මියුසිස් අය නම් මෙතන ඒ අක්කලාගේ මූණු දැකලා ඇති ඉස්කෝලේදී. right? ප්‍රිෆෙක්ස්ලා එතන කීප දෙනෙක් 5-6 දෙනෙක්ම ඊයේ සිරසට ගියේ පෙරේදා සිරස ප්‍රෝග්‍රෑම් එකේදී ඒ ලංකාවේ 9 වෙනියා වෙච්ච මියුසිස් එකේ අක්කා කියනවා එයා ඉස්කෝලේ හවුස් කැප්ටන්ලු. right? ඊට පස්සේ ඉස්කෝලේ ගොඩක් ඉන්ට් හවුස් එකේ ඒවා ඉවෙන්ට්ස් පාටිසිපේට් කරලා තියෙනවා. අනිත් පැත්තට මම හිතන්නේ ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඉතින් ඒ කියන්නේ එක්ස්ට්‍රා කරිකුලර් වැඩ ගොඩක් එක්ක එයා බැලන්ස් කරේ කියලා කියනවා. මම හිතනවා මෙතනත් ඇති ඒ වගේ ඉස්කෝලේ ගොඩක් දේවල් කරන අය. රගර් ක්‍රිකට් ගහන අය ඇති. right? ප්‍රිෆෙක්ට්ස්ලා ඇති මෙතන. right? අපි හිතමු ඇත්ලටික් කරන අය ඇති. ඒ වගේ ගොඩක් එක එක ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් වල සමහරට ඉන්ටරැක්ට් ක්ලබ් එකේ ඇක්ටිව්ලි වැඩ කරන අය ඇති. එක එක ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් වල මතක තියාගන්න ඒ කිසි දෙයක් කොමර්ස් කරන අපිට බාධාවක්ද? කිසිම බාධාවක් නැහැ. ඔයාට මේ දේවල් එක්ක ලස්සනට බැලන්ස් කරලා ඔයාට A level හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. ඔයාව එතකොට කවදා හරි ඔයාව දකින අයියා නංගි මල්ලි කෙනෙක් කියයි මේ අයියා මේ අක්කා මාර වැඩෙක් නේ. මෙයා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ෂිප්ුත් කරා මෙයා ඒ තුනකුත් දාලානේ. මෙයා ගිසෙට් එක මෙහෙමනේ නේ. අන්න එහෙම කියන තැනට ඔයාලා වැඩ කරන්න ඕනේ. right? ඒක මුල් දවසේ ඉඳලා ටාගට් එකක් තියාගන්න. right? හරියට පිළිවෙලකට වැඩ කරගෙන යන්න. සබ්ජෙක්ට් එක 100% ඔයාට හම්බ වෙනවා කියන එක මම ගැරන්ටි කරනවා. ඒක ගැරන්ටීඩ්. මට මෙතන උනන්දුව අරන් මේ පන්තිය ඇතුළට දොරෙන් ඇතුළට එන්න. ඊටු ටික මම බලා ගන්නවා. right? මට ඔයාලා මොන ලෙවල් එකේ හිටියත් වැඩක් නැහැ. මට ඔයා O level රිසල්ට් එකේදී ෆේල් වුණොත් මට වැඩක් නැහැ ඔයා. right? ඒව හදලා ගන්න තමයි අපි ඉන්නේ. right? දක්ෂ ළමයින්ට උගන්වන්න ගුරුවරු ඕනේ නැහැ. right? දක්ෂ ළමයා දක්ෂයිනේ. අදක්ෂ ළමයාටයි ගුරුවරයෙක් ඕනේ. ඉතින් ඒකින්ද එහෙම ළමයි තමයි මෙතන අපි අයන් ඉඳලා උගන්වගෙන ගිහිල්ලා හොඳ තැන් වලට අරගෙන යන්නේ. 2023 ලංකාවේ 25 වෙනියා වෙන්නේ O level එකේ එකක් තිබ්බ ළමයෙක්. right? මේ අවුරුද්දේ ඉන්නවා O level fail දෙවෙනි පාර රිපීට් කරලා maths pass වෙච්ච ළමයෙක් A level class එන ගමන් එයා A2යි B1යි. right? ඒ වගේ results මාර වැදගත්. right? O level fail වෙලා A2යි B1ක් ගන්න පුළුවන් ළමයි ඉන්නවනම් ඔයාලට කොච්චර පුළුවන් ඇතිද නේ? දේවල් කරන්න. right? example ඕන තරම් මම දෙන්නම් ඉස්සරහට. right? ඒ example පෙන්නන්නම් අපි. right? ඉතින් ඔයාලට තියෙන්නේ ට්‍රස් කරගෙන මෙතන වැඩ ටික පිළිවෙලකට කරගෙන යන්න. right? මම ගොඩක් වෙලාවට සිංහලෙන් explain කරනවා. right? ඒ මම උගන්වන විදිය. right? ඒක සමහර ගොඩාක් අයට ඒක ලේසි කියලා කියනවා. සමහර වෙලාවට මෙතන ඉන්න සිංහල මුකුත්ම තේරෙන්නේ නැති ළමයෙක්ට මේ ක්ලාස් එක අමාරු වෙන්න පුළුවන්. right? ඉතින් ඒක මම උගන්වන විදිය ස්ටයිල් එකේ right? ඒතර ඒක ඇඩැප්ට් වෙන්න අමාරු නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාලා එහෙම වෙන පන්තියකට ගියාට. right? මේ උගන්වන විදිය මෙතන O level වෙනකන් ඉංග්‍රීසි මීඩියම් කරපු ළමයි ගොඩක් ඇති. O level වෙනකන් සිංහල මීඩියම් කරලා ඉංග්‍රීසි මීඩියම් වලට මාරු වෙච්ච අය ඇති. right? ඊයේ කරපු ප්‍රෝග්‍රෑම් එක මම අද ඉවර වෙලා ක්ලාස් වලට දාන්නම් බලන්න. මම ඒකේ කියනවා ඉංග්‍රීසි මීඩියම් කරන එක කොච්චර වැදගත්ද කියන එක. right? ඉතින් ඔයාලා ගත්තේ හොඳ තීරණයක්. right? ඔයාලට කවදා හරි තේරෙයි
අර සිංහල මීඩියම් කරලා ඉංග්‍රීසි මීඩියම් කරන්න ආපු ළමයෙක් ඉන්නවා නම් පළවෙනි මාසේ 2 3 4 ඔයා කට්ට කාගෙන අල්ලන් යන්න මේක. පස්වෙනි මාසේ ඉඳලා ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. right? සිංහල මීඩියම් කරලා ආවා නම් ඉංග්‍රීසි මීඩියම් අයට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. right. O level මේ කොමර්ස් කරලා ආපු අය කවුද? නෑ ඊට වඩා ලේසි මම හිතන්නේ O level කොමර්ස් නොකර ආපු අය වුණා නේ. O level කොමර්ස් කරපු නැති. right. කීප දෙනෙක් ඉන්නවා. right. මම ඒක ඇහුවේ ඒක වැඩකට ඇති ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා O level කොමර්ස් කරත් එකයි නැතත් එකයි. right? ඔයාට මුලින් ඉඳලයි මෙතන උගන්වන්නේ. O level කොමර්ස් කරපු නැති එක අපිට වැඩක් නැහැ. right? අපි මුලින් ඉඳලා හරියට වැඩේ කරගෙන යන් හැම තිස්සෙම ඔයාට ක්ලාස් එකේ ඩවුට්ස් තිබ්බොත් අහන්නේ එහා පැත්තේ යාළුවගෙන් නෙමෙයි මගෙන්. right? මට පොඩි සිග්නල් එකක් දෙන්න තියෙන්නේ. මෙහෙම කියලා මම විනාඩි 5කින් 10ක් යද්දී ඒ බෝඩ් එකේ උගන්වන පාර්ට් එකක් නම් ඉන්නේ උගන්වලා ඉවර කළා මම ඔයාගේ ළඟට එනවා. හරි? ඔයාලගේ පොත් බලනවා මම. හරි? මාසෙකට සැරයක්වත් පොත් බලනවා ළඟට ඇවිල්ලා. එහෙන් පොත් බලන්නේ කවුරුත් පන්ති. හරි? ඔයාලට වෙන පන්තිවල නොදක ගොඩක් දේවල් මේ පන්තියේ දකි. හරි? ස්ටඩි ප්ලෑන් දෙනවා. වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට ඔයාලට. හරි? ඒ ඉස්සරහට දැනට ඔයාලා ලොකු CR බුක් එකක් අරන් එන්න ඕනේ. අද නම් ඕන වෙන්නේ නැහැ. right? අද ලෙසන් එකේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකක් කරන්නේ. හැබැයි ඊට පස්සේ වීක් එකේ ඉඳලා ඔයාලා ක්ලාස් එකට එද්දි. right? ලොකු CR බුක් එකක්. right? ඒක පොඩි එකක් ගන්න එපා පිටු 40 80. මොකද සති දෙක තුනෙන් පොත ඉවර වෙයි ඊට පස්සේ. right? ඒක න ලොකු පොතක්. පිටු 200කට වඩා වැඩි ලොකු බුක් එකක් ගන්න accounts වලට CR single rule book එකක්. ස්කෑර් රූල් ගන්න එපා. single rule. right? CR book එකක් අරගෙන එන්න. ඒක විතරයි මට ඕනේ. calculate එකක් ගන්න basic calculate එකක්. හරි? ඒකත් පුළුවන් තරම් ඉක්මනට ගන්න. right? basic එකක්. ඔය රුපියල් 700ට 800ට තියෙන අර කඩවල් වල numbers ලොකුවට තියෙන කැල් එක තියෙන්නේ. scientific calculators නෙමෙයි. තේරෙනවනේ? අර ටිකක් නම් එක හොඳට පේන්නේ. ඔයා ෆෝන් මොබයිල් ෆෝන් එකෙන් දැන් වෙද්දී ඔයාට පුළුවන් නේ බලන්න නැතුව මේසයට තියන් වුණොත් මැසේජ් එකක් ටයිප් කරන්න. එහෙන් පුළුවන් නේ ඔයාලට මම දන්නවා පුළුවන් කියලා. right? ඒක වගේ කැල් එක බලන්න නැතුව ගහන්න පුළුවන් වෙන්න ඕන ටික දවසක් යද්දී. ඒ කියන්නේ ඔයා මේ අතින් ගාන ලියද්දී මේ අතින් කැල් එක ඔපරේට් කරන්න ඕනේ. right? ඔයාලා දැකලා තියෙනවා නේ ඔය සමහරලාට කැෂියර් එකේ ඉන්න අය මෙහෙම නම්බර්ස් නේ ඉක්මනට ගහන අය ඉන්නව නේ. මම ඕන්නම් එහෙම ගහන අයියලා එක්කලා දෙන්නෙක්ගේ වීඩියෝ දෙක තුනකුත් එවන්නම්කෝ. කොච්චර කැල් එක ස්පීඩ්ද බලන්න. ඒ කියන්නේ මේ 2025ේම අයියලා අක්කලා ගණන් හදන විදිය දැක්කොත් ඔයාලා බය වෙයි. මටවත් බෑ එච්චර කැල් එක ස්පීඩ් යූස් කරන්න. එච්චරයි ඉන්නවා. right? ඒතර අපිට කැල්කියුලේෂන් ස්පීඩ් එක ගොඩක් ඕනේ. කැල්කියුලේට් එකක් ගන්න. මොකද දෙක CR බුක් එකක් ගන්න. ටිකක් පිටු 200කට වඩා වැඩි ලොකු බුක් එකක් ගත්තා නම් හොඳයි. right? මොකද අපි ගණන් ගොඩක් හදනවා. ඒතර පොතට අග්ගාලා ඉවර වෙනවා. හරිනේ? right. අපි යන් දැන් සබ්ජෙක්ට් එකට. right. ඔව්. calculators use කරන්න පුළුවන්ද කියලා අහලා තියෙන online class එකේ. calculators use කරන්න පුළුවන්. A level වල calculator එකක් use කරන්න දෙන එකම subject එක මොකද්ද? accounting. අනිත් subjects වලට cal use කරන්න දෙන්නේ නැහැ. තේරුණාද? ඔයාට economics වලට cal use කරන්න දෙන්නේ නැහැ. ඔයාට business studies වලට දෙන්නේ නැහැ. statistics වලට දෙන්නේ නැහැ. IT වලට දෙන්නේ නැහැ. දෙන්නේ කාටද? accounts වලට විතරයි. තේරුණාද? accounting වලට ඇයි දෙනව ඇත්තේ? calculation වැඩි නේ. calculation වැඩි සහ මොකද්ද? මේ පේපර් එක වෙලාවට කරගන්න ගොඩක් අමාරුයි. right? වෙලාවට කරගන්න ගොඩක් paper practice එක ඕනේ. right? එතකොට calculation speed එක ඔයා හදා ගන්න ඕනේ. ළමයෙක්ට ඉලක්කම් අර එකතු කරගෙන එහෙම කරන්න ඒ ගාන ඒ වෙලාවේ පැය 3 ඇතුළේ කරන්න අමාරුයි. ඔයාට අනිත් subject වල කොයිම එකකවත් වෙලාව මදි වෙනවද? නෑ. වෙලාව මදි වෙන්නේ නෑ. මොකද්ද වෙන්නේ? බැරි වෙන්න පුළුවන්. දැන් econ paperේ ප්‍රශ්න 10ක් දෙනවා 5යි ලියන්න ඕනේ. ඒ 5 ලියන්න පැය 3ක් දෙනවා. ගොඩක් ළමයි පැය දෙකෙන් ලියලා වටපිට බල බල ඉන්නවා. right? සමහර ළමයි පටන් ගත්ත වෙලාවේ ඉඳලා වටපිට බල බල ඉන්නත් පුළුවන්. ඉතින් මොකුත් දන්නේ නැත්තම් නේ. දන්නේ නැත්තම් එහෙමනේ.
හැබැයි ලියලා ඉවර කරලත් වටපිට බල බල ඉන්න වෙලාව තියෙනවා. මොකද ඒ සබ්ජෙක්ට් වල වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. නේ දැනගන්න ඕනේ. හැබැයි මේකේ දැනගන්නත් ඕනේ වෙලාවට කරන්නත් ඕනේ නේ. අන්න එතන පොඩි ගැටලු දෙකක් තියෙනවා. රයිට්. ඒකින්ද ඒ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙනම අපි වැඩේට පටන් ගමු. රයිට්. accounting. right. අද ඉඳලා මේ ඉගෙන ගන්න යන සබ්ජෙක්ට් එක accounting නේ. right. අපේ ක්ලාස් එකේ කිසිම දෙයක් කිසිම ළමෙක් කටපාඩම් කරන්නේ නැත. හරි? අපි ඇවිල්ලා හැමදේම ලොජිකලි ඉගෙන ගන්නේ. කාටවත් ඔයාලට මෙතන එක්කෙනෙක්ටවත් කියන්න බෑ මෙහෙම කිව්ව හින්දා මෙහෙම කරනවා නෑ. එහෙම එකක් නෑ. ඔයාලා හැමදේම දන්නවා. ඇයි වෙන්නේ? මොකද එහෙම කරන්නේ? රයිට්? මොකද්ද මේකෙදි වෙන්නේ? ඒ හැමදේම එක තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. හරිද? ඉතින් accounting කියන subject එක කොමර්ස් වල ඔයාලා දන්නවද? එකම compulsory subject එක accounting. අනිත් subject ඔක්කොම මොනවාද? optional. econ කරන්න මොනවද? නෑ. right? econ වෙනුවට මොනවද කරන්න පුළුවන්? econ වෙනුවට මොනවද කරන්න පුළුවන්? ICT කරන්නත් පුළුවන් ළමයෙක්ට. stat කරන්නත් පුළුවන්. BS කරන්නත් පුළුවන්. තේරුණාද? ලංකාවේ 4 වෙනිය වෙච්ච අක්කා ඔයාලා දන්නවද මොනවද කරලා තියෙන සබ්ජෙක්ට් තුන කියලා? ලංකාවේ 4 වෙනිය උනේ ලේඩිස් කොලෙජ් එකේ අනල්කි ධර්මවංශ කියලා. ඒ අක්කි කරපු සබ්ජෙක්ට් තුන accounting, economics, English literature කරේ සබ්ජෙක්ට් එක. right? English literature ලංකාවේ සාමාන්‍යයෙන් එන්නේ උපරිම A4ක් විතර. ඒකින්ද ඒ සබ්ජෙක්ට් එකේ set score එක ගොඩක් high. right? ඒ අක්කා කරේ ඒක. හැබැයි ලංකාවේ පළවෙනියා වෙච්ච අක්කා කරේ accounting, econ, ICT. දෙවෙනියා වෙච්ච අයියා කරේ econ, accounting, ICT. තේරුණාද? එතකොට ඔය කවුරුත් accounts කරන්න ඕනේ. accounting වෙන stream වල අය කරනවද? වෙන stream වල අය කරනවද? නෑ. අනිත් subject වෙන stream වල අය කරනවද? ඔව්. IT stream ඔක්කොගෙම අය කරනවා. right? statistics ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන්. right? ඊළඟට econ arts කරන අයත් කරනවා නේ. ඒකින්ද මතක තියාගන්න මේ ඉඳගෙන ඉන්න හැමෝම pure English medium commerce ළමයි. මේ කලවම් වෙච්ච අය නෑ මෙතන. මෙතන arts අය නෑ වාඩි වෙලා. තේරුණාද? ඔක්කොම ඉන්නේ commerce අය. pure English medium commerce. right? එතකොට ඒ වයින් දාපු රිසර්ච් ගැන තමයි අර ඉස්සෙල්ලා කිව්වෙත් මම. right. accounting කියන subject එක ගත්තොත් මේ accounting කියන subject එක ඇයි අද ඔයා මෙතන ඉඳලා ඉගෙන ගන්නෙ? මේ තමයි commerce වල compulsory subject එක නේ. commerce වල compulsory subject එක. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් arts වලට යන්නේ ඇයි? econ වලට බයේද? නෑ. මොනවාට බයේද? accounting වලට බය වුණොත් තමයි art වලට මාරු වෙන්නේ නේ. එහෙම කාටවත් බය වෙන්න මෙතනදී ඉඩක් තියලා උගන්නන්නේ නෑ. right? මේ පන්තියට බයෝමැත්ස් කරපු අය තව ටික දවසකින් වාඩි වෙන්න පුළුවන්. අපේ ළමයි කොහෙවත් ගිහිල්ලා වාඩි වෙන්නේ නෑ ආයේ. right? accounting කියන subject එක මොකද්ද කරන්නේ? ඇයි කරන්නේ? මොකද්ද හේතුව? ඒක තමයි මේ කියන්නේ යන්නේ. right. ඔයාලා දන්නවා දැන් පාරේ යද්දී ඔයාලා ඕන තරම් ඔය සුපර් මාකට් චේන් එකේ බිස්නස් දන්නවනේ. මොනවාද? සුපර් මාකට් ටයිප් එකේ මුලින්ම ලංකාවේ සුපර් මාකට් කියන එකට කවුද දැම්මේ? ග්ලෝමාක්ලාද මුලින්ම දැම්මේ? ස්පා කියන එකද මුලින්ම දැම්මේ? ආපිකෝද? කවුද ඒ සුපර් මාකට් concept එක ගෙනාවේ? කවුද ගෙනාවේ? හයියෙන්. කවුද? කීල්සුපද? කාගීල්ස්ලා ගෙනාවේ. කාගීල්ස්ලා ගෙනාව concept එක copy කරනේ. දැන් අද වෙද්දි මොනවාද? කීල්සුප, ආපිකෝ, සොෆ්ට්ලොජික් ලාගේ තියෙනවා ග්ලෝමාක් නේ, ස්පා. ඔය කියන ඔක්කොම ටික එකම චේන් එකේ නේ යන්නේ.
හැබැයි ඒක ගෙනාවේ එක්කෙනෙක් නේ. අද කොපි කර කර යනවා කට්ටිය. රයිට්? එතකොට ඔය කියන concept එක මේ business ගත්තාම ඒවත් business නේ. ඒවා ටිකක් small scale ද large scale ද? small scale ඒවද ඒවා large scale ඒවද? large scale නේ food city එකක් ලංකාවේ ගොඩක් towns වල තියෙනවනේ නේ. ඒවා large scale. හැබැයි ඔයා දැකලා ඇති මේ පාරේ සමහර දවස්වල හරි අර ඔය එක එක බෝඩ් ගහලා තියෙන්නේ සමහර තැන්වල ගහලා තියෙනවා පට්ට රසයි අල්පෝන්සු කියලා ඔහොම තියෙනවා නේ. අඹ කාලෙට. right? ඊළඟට අර මොනවාද මේ ඔය සමහරලාට තියෙන්නේ අර දැන් චොකලට් සේම්බලද මොනවාද කියලා කාලයක් තිබ්බේනේ. අන්න ඔය වගේ එක එක ඒවා විකුණනවනේ පාරේ අර ලොකු බෝඩ් ගහලා තියෙන්නේ. ඒ බෝඩ් දෙක තුනක් තියලා අපි ඊට පස්සේ තමයි දකින්නේ ඒකේ බිස්නස් එකේ ඒකේ ප්‍රොඩක්ට් එක විකුණන තැන නේ. බෝඩ් ටිකක් මුලින් තියෙන්නේ. ඔය පැපිලියාන පාරේ ගත්තොත් මම දැකලා තියෙනවා බෝඩ් තුනක් විතර තියෙනවා ලොකුවට අඹ මොනවා හරි කියලා ගහලා ඊට පස්සේ තමයි යාගේ ඒ බිස්නස් එක තියෙන්නේ ඇත්තටම. right? එතකොට ඒ අය කරන්නේ බිස්නස් එකක් නෙමෙයිද? එයා කරන්නේ බිස්නස් එකක්. අර කාගිල්ස් ෆුඩ් සිටි කීල් සුපර් වගේ අය කරන්නේ බිස්නස් එකක් නේ. හැබැයි ඔය හැම බිස්නස් එකකටම right මොකක් හරි මේන් ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවනේ. ඇයි මිනිස්සු බිස්නස් කරන්නේ? මොනවා බලාගෙනද? ඒක ලොකු වෙන්න පුළුවන් small scale, large scale, medium scale වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් එකක් ගොඩක් වෙලාවට කරන්නේ මේන්ම මොකක්ද යාගේ ඔබ්ජෙක්ටිව් එක? ඔයා ජොලියටද බිස්නස් එකක් කරන්නේ? නෑ මොකද්ද මේන් ඔබ්ජෙක්ටිව් එක ඔයාගේ? ප්‍රොෆිට් එකක් earn කරන එක නේ. ප්‍රොෆිට් එකක් කියන්නේ මොකද්ද? ඔයා වියදම් කරපු ගානට වඩා ගානක් ඔයාට in return හම්බෙන්න. එහෙමනේ. අපි ඕන දෙයක් කරන්නේ 1000ක් වියදම් කරන්නේ 1200ක් හම්බෙනවා නම්. නේ 2000ක් වියදම් කරන්නේ 2500ක්වත් හම්බෙනවා නම්. ඔයා ලක්ෂ 5ක් ඔයාගේ සේවිංස් කරපුවා දාන්නේ ඊට වඩා ගානක් ඔයාට ගන්න නේ. අන්න. එතකොට මොනවා හරි අපි ඉන්වෙස්ට් කරන ගානට වඩා වැඩිපුර රිටර්න් එකක් ගන්න තමයි අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ. එහෙම එන ගානට අපි කියනවා ප්‍රොෆිට් එක කියලා. right? ගොඩාක් බිස්නස් වල මේන් ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට්. right? මේන් ඔබ්ජෙක්ටිව් එක මේන්ම ඔබ්ජෙක්ටිව් එක බිස්නස් එකක. right? මේ බිස්නස් එකන්නේ මේ බිස්නස් එක මේන්ම ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට් එකක් earn කරන එක. තේරුණාද? ඉතින් මේ ප්‍රොෆිට් එක earn කරද්දී right සමහර බිස්නස් තියෙනවා ලංකාවේ ප්‍රොෆිට් මොටිව් නැති. ඔයාලා දන්නව නේද රේල්වේ ඩිපාර්ට්මන්ට් එක? ලංකාවේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එක දුවන්නේ ප්‍රොෆිට් පිටද ලොස් පිටද? ඔයාලා හිතන්නේ ප්‍රොෆිට් දෙක ලොස්ද? ඔය ට්‍රේන් වලින් එක ට්‍රේන් එකක් යන්න ලොකු කොස්ට් එකක් යනවා. තේරුණාද? ඒ ට්‍රේන් එකේ සමහරලාට ඔයා බලන්නකෝ අර රෑ වෙලා යන ට්‍රේන් වල පෙට්ටියටම දෙන්නයි ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ ලොකු හැබැයි ඒ ට්‍රේන් එකේ ඒ වෙලාවේ යන්න ඕනද නැද්ද? යන්න ඕන. ඒ මනුස්සයාටත් අපි ඒ සර්විස් එක දෙන්න ඕනේ. එතකොට ඒක කරන්නේ ප්‍රොෆිට් මොටිව්ලිද සෝෂල් වෙල්ෆෙයාර් මොටිව්ලිද? සෝෂල් වෙල්ෆෙයාර් මොටිව්ලි. ඔයා හිතන්නේ ලංකාවේ හෙල්ත් සෙක්ටර් එක ප්‍රොෆිට්ද ලොස්ද? ලංකාවේ ජෙනරල් හොස්පිටල් එකට ඔය තරම් ගවර්න්මන්ට් හොස්පිටල් වල සල්ලි ගන්නවද? ඔයා දවසක් යන්න බෑ ප්‍රයිවට් හොස්පිටල් එකකට කොච්චර බිලක් එනවද නේ? හැබැයි ගවර්න්මන්ට් එකේ ඔයා මාසයක් හිටියත් වට කීයක්වත් එන්නේ නැහැ. ඒතකොට මේ ගවර්න්මන්ට් හොස්පිටල් වල මේ කොස්ට් එක බෙයා කරගන්නේ කවුද? ගවර්න්මන්ට් එක. ඔයා ප්‍රයිවට් අපි හිතමු ඉන්ටර්නැෂනල් ස්කූල් එකක නම් ඔයා ගියේ ඔයාට ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ටර්ම් ෆී එකම රුපියල් 80000ක් විතර. හැබැයි ඔයා ගවර්න්මන්ට් ස්කූල් එකකට යද්දී ඔයාට නිකන් නේ වට අවුරුද්දටම ෆැසිලිටි ෆී එක දැන් මම කිව්වේ රොයල් එකේ අවුරුද්දටම ෆැසිලිටි ෆී එක රුපියල් 5000යි. අවුරුද්දටම. හැබැයි මෙතන ඇති සෙන්ට් තෝමස් ලේඩීස් බිෂොප්ස් ඒ අයගේ ටර්ම් ෆීස් ගත්තොත් එක ටර්ම් එකකට රුපියල් 80000ක් විතර වෙනවා නේ. 60000ක් 70000ක් වෙනවා. හරි? ඉතින් එතකොට හිතන්නකෝ අර ගවර්න්මන්ට් එකේ ස්කූල්ස් වල කොහොමද ඒ ළමයාට ඒ සර්විස් එක දීලා තියෙන්නේ රුපියල් 5000ට අවුරුද්දටම. කවුද ඒ කොස්ට් එක බෙයා කරන් තියෙන්නේ? ගවර්න්මන්ට් එක. එහෙනම් බිස්නස් කැටගරිස් දෙකක් තියෙනවා මේන්ලි නේ. මොනවාද? ප්‍රොෆිට් මොටිව් කරගෙන යන ඒවාත් තියෙනවා. සෝෂල් වෙල්ෆෙයාර් මොටිව් වල කරගෙන යන ඒවාත් තියෙනවා. තේරුණාද? අපි හැබැයි accounting වල වැඩිපුර කතා කරන්නේ ප්‍රොෆිට් මොටිව් බිස්නස් ගැන. මොනවාද ප්‍රොෆිට් කියන්නේ? ඉන්කම් එකට එක්ස්පෙන්ස් එකට වඩා වැඩි ඉන්කම් එකක්.
right? හැමතිස්සෙම මේ වැඩි ඉන්කම් එකක් එන්න තමයි අපේ බිස්නස් එකක් පටන් ගන්නෙ. තේරුණාද? වැඩි ඉන්කම් එකක් ගන්න. ඉතින් එහෙම රිටර්න් එකක් පටන් ගන්න බිස්නස් වල මේන් ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට් එක. ඒ ප්‍රොෆිට් එක හරිද? ඔයා හිතන්නකො පාරේ අඹ විකුණන එක්කෙනෙක් කියලා. එයා උදේ අඹ ගෙඩි 100ක් ගන්නවා. හරි? එක අඹ ගෙඩියක් එයා අපි හිතමු ඒ සප්ලයර්ගෙන් ගන්නේ රුපියල් 50 ගානේ. එතකොට එයාට කොස්ට් එක කොච්චර යනවද? මේ තියෙන්නේ quantity එක, මේ තියෙන්නේ price එක. එයා purchase කරේ කොච්චරක්ද? උදේ දැන් එයාගේ business එක පටන් ගන්න කලින්, right? එයා supplier කෙනෙක්ගෙන් purchase කරනවා කොච්චරක්ද? quantity 100, price කීයද? 50. එතකොට එයා කොච්චර වියදම් කරලා තියනවද මේ stock එක ගන්න? කීයද? 5000 නේ. 5000. එයා 5000 වියදම් කරනවා. දැන් එයා ඔයාලා හිතන්නේ එයා දැන් මේ අඹ ගෙඩි ටික ගෙනල්ලා 50 වලටම විකුණයිද? නැත්නම් 50 වලට වඩා අඩු ගානකට විකුණයිද? 50 වලට වඩා වැඩි ගානකටද? අනිවාර්යෙන් වැඩි ගානකටනේ. අපි තුම එයා එක අඹ ගෙඩියක් විකුණනවා 70 ගානේ. එකක් විකුණන්නේ 70 ගානේ. අපි හිතමු මෙයාට හවස් වෙද්දී එකම අඹ ගෙඩියකවත් මුකුත් අවුලක් නැහැ. කුණු වෙච්ච ගෙඩි මුකුත් නැහැ. මෙයාට හවස් වෙද්දී පුළුවන් වෙන ඔක්කොම ගෙඩි ටික විකුණ ගන්න. ඒතර කොච්චර ඉන්කම් එකක් එයාට එනවද? ඔක්කොම ටික විකුණනවා මෙයා. ඩැමේජුත් නැහැ, මුකුත් නැහැ. කීයක් ඉන්කම් එකක් එනවද? 7000 නේ. 7000 ඉන්කම් එකක් එනවා. එතකොට එයාට ගියේ 5000, හැබැයි එයා earn කරා 7000. එයා හවස් වෙද්දී එයාට ඩිග්‍රී නැහැ accounting වල. right? එයා professional qualification කරලා නැහැ. හැබැයි එයා හවසට එයාගේ profit එක ගණන් බලන්නේ නැද්ද? එයාට educational knowledge එකක් තියෙනවද ලොකුවට? එහෙම තිබ්බනම් එයා පාරේ අඹ විකුණන්නේ නැහනේ. නේ? එහෙම background එකක් නැතුව ඇති. හැබැයි එයාට educational background එකක් නැති වුණාට එයා profit එක calculate කරන්නේ නැද්ද? ඔයාට තේරෙනවද එහෙනම් සාමාන්‍ය මිනිස්සෙකුට general sense එක එයා profit එකක් හොයනවද නැද්ද? හොයනවා. ඇයි වෙනස තියෙන්නේ? මෙයා හොයන profit එක හොයන්න ලේසිද අමාරුද? ලේසිද අමාරුද? ලේසි. ඇයි ඒ? අඹ ටික ගත්ත අඹ ටික වික්ක. transaction කීයද? transaction දෙකයි. purchase කරා sales කරා නේ. transaction දෙකයි. හරි simple business එකක් නේ. electricity bill ගෙවන්න තියෙනවද මෙයාට? පාරේ ඉඳන් water bill ගෙවන්න තියෙනවද? insurance ගෙවන්න තියෙනවද? machine මොනවා හරි depreciate වෙනවද? මෙයා ණයට විකුණලා මොනවා හරි loss වෙනවද? bad debt වගේ ඒවා වෙනවද? නෑ. මෙයා employees ලාට salary ගෙවනවද? නෑ. මුකුත් නෑ. හරි simple නේ. හැබැයි මේ business එකේ මෙච්චර ලේසියෙන් profit හොයන්න පුළුවන් වුණාට කාගිල්ස් ෆුඩ් සිටි එකේ profit එක හොයන්න පුළුවන්ද මෙච්චර ලේසියෙන්? බෑ. ඒකේ උදේ 10ට පටන් ගත්තාම රෑ 10 11 වෙනකන් එක දවසකට කොච්චර transaction වෙනවද නේ? transaction 10000ක්වත් වෙනවා ඇතිනේ එක දවසට. ඒ එන customer අපි 10000ක් නෙමෙයි අපි 2000ක් ගමු. උදේ ඉඳන් රෑ වෙනකන් ගත්තොත් ඔය වෙලාවේ සැරින් සැරේ customers 2000ක්වත් එනවා ඇතිනේ උකට. ඒ එන customer කෙනෙක් එක දෙයයිද ගන්නෙ ගොඩක් ඒව ගන්නවද? ඔයාගේ අම්මයි තාත්තයි එක්ක ඔයා ගියාම සමහරවල් ට්‍රොලියක් පිරෙන්න නේ බඩු අරන් යන්නේ ගෙදර. shopping bag 5-6 දාගෙන එහෙමනේ යන්නේ. එතකොට ඒ තැනක එක customer කෙනෙක්ට එච්චර බඩු ගොඩක් විකුණද්දී දවසකට අච්චර transaction ගොඩක් වෙද්දී අවුරුද්දක profit එක කියන්නේ දවස් 365ක්. මෙන්න මේ දවස් 365 profit එක හොයන්න කියලා කිව්වොත් ලේසිද අමාරුද? අර අඹ විකුණනවා වගේ ලේසිද? අමාරුද? අමාරුයිනේ. ඔයා හිතන්නේ නිකන් මතක තියන් profit එක හොයන්න පුළුවන් වෙයිද යාට? මෙයා මෙච්චරක් ගත්තා, මෙයා මෙච්චරක් ගත්තා, මම මෙච්චර සෙල් කරා මතක තියාගන්න පුළුවන්ද? බෑ. එතකොට කවුද මේ ටික හරියට එන්ටර් කරලා profit එක calculate කරලා දෙන්නේ? කවුද මේ business එකේ හරියට මේ transaction ටික එන්ටර් කරලා record කරලා profit එක කවුද හොයලා දෙන්නේ? කවුද හොයලා දෙන්නේ? economics වලින්ද? chemistry වලින්ද? නෑ. කවුද?
accounting වලින් තමයි මේ results calculate කරලා දෙන්නේ. තේරුණාද? එහෙනම් business එකක දැනට මතක තියාගන්න results compute කරන business එකක profit එක හොයලා දෙන subject එක කවුද? කවුද? accounting. profit විතරක් නෙමෙයි. දැනට මම profit කිව්වේ ඔයාලට පොඩ්ඩක් තේරෙන්න හින්දා. right? profit එක විතරකුත් නෙමෙයි. ගොඩක් හරි. right. profit විතරක් නෙමෙයි. ගොඩක් information provide කරන subject එක තමයි මොකද්ද? accounting කියලා කියන්නේ. චූටි idea එකක් ආවද? accounting ඕනේ වගේ එකක් නිකන් feel වෙනවද දැන්? ඒ කියන්නේ අර පොඩි බිස්නස් එකක් කරන එක්කෙනාට පුළුවන් වෙච්ච දේ ලොකු බිස්නස් එකකට යද්දී ඔයාලට තේරෙනවද අමාරුයි කියලා? තනියෙන් කරන්න. ඒ තනියෙන් කරන්න අමාරු හින්දා මොකක් හරි සිස්ටම් එකක් ඕනේ කියලා තේරෙනවද? ඒ බිස්නස් එකේ ප්‍රොෆිට් කැල්කියුලේට් කරන්න. ඔයා හිතන්න මෙයා ප්‍රොෆිට් එක හොයන්නේ නැතුව ඔහේ බිස්නස් එක කරගෙන ගියොත් සමහරවිට ලොස් පිටප් බිස්නස් එක කන්ටිනියු කරන්න බැරිද? පුළුවන් මේ මනුස්සයා මොකුත් දන්නේ නැහැ නේ. එතකොට එයාගේ රිසල්ට්ස් බේස් කරගෙන එයා බිස්නස් එක කන්ටිනියු කරනවද ක්ලෝස් කරනවද හැමදේම තීරණය කරන්නේ කොහොමද? හැමදේම තීරණය කරන්නේ කොහොමද? ඒකේ රිසල්ට්ස් බේස් කරගෙන. ඉතින් රිසල්ට් හොයන්න ඕනේද නැද්ද? හොයන්න ඕනේ. තේරුණානේ? right. පස් දෙනා ආපු එකේ මට කතා කරන්න ආවේ. මම චුට්ටක් මේ ඔයාලට වචනයක් කියන්න දෙන එක හොඳයි කියලා හිතුවා. right? එන්නකෝ. එන්නක මේ පැත්තෙන්. හරිනේ. right. මේ ඉන්නේ මේ අක්කල පස් දෙනාම දේවි බාලිකා. කීයක් තිබ්බද මේ පන්ති කීයක්ද හිටියේ? ඔක්කොම 20යි. පන්ති ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ දේවි බාලිකායකේ ළමයි 20යි හිටියේ. right? 20න් කීයක් මගේ පන්ති ආවද? 18ක් ආව ක්ලාස්. right. ඒ 20න් 18ක් මේ ක්ලාස් එකට ආපු අය. right? ඒක මුලම දවසේ ඉඳලා හිටපු අයත් ඉන්නවා. තියරි මැද්දේදී ආපු අය ඉන්නවා. රිවිෂන් පටන් ගද්දී ආපු අය ඉන්නවා. ඊට පස්සේ නම් ආපු අය නැද්ද කොහෙදනේ? ඒ කාලෙදි වගේ ජොයින් වෙච්ච අය තමයි ඔක්කොම ඉන්නේ නේ. ඔව් අන්තිම මාසෙ දෙකේ ආපු අය නෑනේ නේ. නැති තරන්නේ. සාමාන්‍යයෙන් කාලයක් ආපු අය ඔක්කොම වගේ. right. ඒ 18න් දේවි බාලිකා ඒ කීයද තිබ්බේ 15ද? 16. ඒ 18න් 16ක්ද නැත්නම් 20න් 16ක්ද? අර ක්ලාස් ආපු 18න් 16ක්ද? 16කට නේ? නේ. right. ඒ ක්ලාස් ආපු 20ක් ඉඳලා තියෙනවා ක්ලාස් එකේ. 18ක් ක්ලාස් ඇවිල්ලා තියෙනවා. විසින් 16කට. මගේ පන්ති ආපු අය නේ. ඒක තමයි. හරි. 20න් 16යිලු ඒ තියෙන්නේ. ඒ කියන්නේ අර ක්ලාස් ආපු නැති දෙන්නටත් ඒ නැතුව තියෙනවා. right? ඒ 18න් 16 දෙනෙක්ට ඒ තියෙනවා. ඒකෙනු 3A's එහෙම මතක නැහැ නේ. 3A's මම හිතන්නේ ඇතිනේ ගොඩක්. ඔව්. right. මේ අකල දෙන්න ටික එක වගේ නේද? මේ දෙන්න ට්වින්ස්ලා. right? ICT කරාද කවුරු හරි දෙන්නගේ? දෙන්නම් BS නේ. right. මේ ඔනොරි මේ වෙනරි නේ. හරි. right. මේ අක්කල දෙන්නගෙන් මම අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ඇත්තටම මේ කීයද උනේ? 6ද? 7ද? 8. ඔව්. මම අන්තිමට තියනවා එක්සෑම් එකක්. right? ඒ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ පළවෙනිය ලංකාවේ පළවෙනිය වුණේ. ඒ එක්සෑම් එකේ දෙවෙනිය ලංකාවේ 9 වෙනිය වුණේ. ඒ එක්සෑම් එකේ 3 වෙනිය ලංකාවේ 2 වෙනිය වුණේ. ඒ එක්සෑම් එකේ 4 වෙනි ඒ එක්සෑම් එකේ 5 වෙනිය ලංකාවේ 5 වෙනිය වුණේ. right? මම කියන්නේ ලංකාවේ රිසල්ට් එක. හරිද? මේ අක්කා ඒකේ 8. මෙයා 8 වුණාට අයිලන්ඩ් රෑන්ක් එක චුට්ටක් එහාට ගිහිලා තියෙන හේතුව ICT කරන අයට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. right? ඒ ICT කරන එකත් එක්ක ICT කරපු අයගේ රිසල්ට්ස් ඉස්සරහට ඇවිල්ලා තිනවා. අනිත් එක ඉතින් මෙහෙමයි. අයිලන්ඩ් රෑන්ක් එකේ ඒ දේවල් කියන්නේ ඇත්තටම ලක් එක.
right? ඒ වෙලාවේ ඔයා ගහන කනාව වරදිනවා අර ළමයා ගහන කනා එකක් සමහරවිට හරියනවා. ඒතර මේ වෙනස තමයි ඒ අයිලන්ඩ් රෑන්ක් එකකින් වෙන්නේ. මම ඒව නම් එච්චර කන්සිඩර් කරන්නේ නැහැ. right? මට ඕනේ අන්තිමට ඇත්තටම රිසල්ට් එක. right? ඉතින් එයාලට ඇත්තටම එයාලා කැමති යුනි එකකට යන්න එයාලට ඒ සෙට් එක හම්බෙලා තියෙනවා නම් අපිට එච්චරයි අන්තිමට. අයිලන්ඩ් රෑන්ක් එක කියන එක ඒ ළමයිව අපි ඇප්‍රීෂিয়েට් කරනවා ඒක නැත්තේ නැහැ. නමුත් අයිලන්ඩ් රෑන්ක් එක කියන්නේ ඇවිල්ලා ටික දවසක තියෙන පොඩි සෙලිබ්‍රේෂන් එකක් විතරයි. right? එතනින් එහාට අපිට වැදගත් වෙන්නේ අපි කැමති යුනි එකට අපිට යන්න සෙට් එක තියනවාද කියන එක. right? ඉතින් මේ අක්කා මගේ එක්සෑම් එකේ මුල් 10ට ආවේ නැති වුණාට මෙයාත් හොඳට වැඩ කරා. මෙයා තමයි ලංකාවේ 50 නේ. ඔව්. ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් එක 50 district 26. district 26 මෙයාකේ අයිලන්ඩ් 204 district 81 මෙයා කලාව මේ ඔයාලා ප්ලෑන් කරලා කතා කරන්න ගෙන්නලා මොකුත් නෙමෙයි. මට එයාලා එනවා කියලාවත් කිව්වද මැසේජ් එකක් දැම්මද? කිව්වේ නෑ මට. මේ එහෙම ඒවා නෙමෙයි මේ. right? ගොඩක් තැන් වල තියෙන එහෙම ඒවානේ. එහෙම ඒවා නෙමෙයි. right? district rank එක 120. district ඒ island නෑ district 172 නේ. එතකොට accounts like 3 years ද තිබ්බේ කොහමද? 2 years 1 C for IT. C for IT. right? ඔන්න results කියනදලින් පොඩ්ඩක් දැන් මේ අක්කිගේ අනිත් දෙකටම ඒ අරගෙන ICT වලට C එකක් ඇවිල්ලා ඉතින් ඒකින්ද එයාගේ රිසල්ට් එකේ සෙට් එක පොඩ්ඩක් පස්සට යන්නේ ඒක නිසා. ඉතින් ඒක අපරාධය අපි සබ්ජෙක්ට් තුනක් තෝරගත්තා නම් ඒ සබ්ජෙක්ට් තුන අනිවාර්යෙන් ඔයාලා බැලන්ස් කරන්න ඕනේ. right? ඒක පිළිවෙලකට. ඉතින් මේ මම එකාකි කෙනෙක්ට දෙන්නම් පොඩ්ඩක් මයික් එක. ඒ කියන්නේ මේ අවංකවම මේ ක්ලාස් එකේ පොඩ්ඩක් ෆීල් වෙච්ච දෙයක් ඔයාලට ෂෙයා කරගන්න විතරයි මේ දෙන්නේ. මොකද මේ මෙයාලගේ පළවෙනි දවස මේ අද. මම පන්ති පටන් ගත්තේ නැහැ. අනිත් ගුරුවරු හැම ගුරුවරයෙක්ම අනිත් අය පන්ති පටන් අරන් තිබ්බ අප්‍රේල් වල. මෙතන දැනටත් පන්ති ගියා ඇති. හරි? හැබැයි අපිට එහෙම බය වෙන්න දෙයක් නැහැ. කොහෙට හරි ගුරුවරු ළමයි ටික යයි කියලා බයට පන්ති පටන් ගන්න අපිට හේතුවක් නැහැ. right? ඒකින්ද මම අර හැමෝම කරන දේ කරන්න ගිහලා අප්‍රේල් මාසේ පන්ති පටන් ගත්තේ නැහැ. මම ඔයාලට පටන් ගත්තේ අද. right? සමහර අය ඒ බයටයි සමහර ලාවට මුල පටන් ගන්න ක්ලාසස්. right? ඒ ළමයි කොහෙට හරි යයි කියලා. ඉතින් එහෙම අපිට බය වෙන්න දෙයක් නැහැ. right? ඉතින් ඔයාලා ආපු පළවෙනිම දවස ගිය සතියේ සෙන්සුරාදා තමයි රිසල්ට්ස් ආවේ සෙන්සුරාදා හවස. right? ඉතින් ඔයාලට මොනවා හරි පොඩි දෙයක් ලොකු දෙයක් ඕනේ නැහැ. දැන් බය වෙලාත් නැහැ ඉන්නේ කතා කරන්න. මේ විනාඩියක් දෙකක්. ඔයාට ඇත්තට ෆීල් වෙච්ච දෙයක් කියන්න ක්ලාස් එකේ. right. සර් ගැන කියනවා නම් මුලින්ම අර සාමාන්‍ය accounting වලට හුඟක් ළමයින්ට එන ප්‍රශ්නයක් තමයි ටයිමින් හදාගන්න ප්‍රශ්නේ. සර්ගේ අර papers කරන්නාම මේ ප්‍රශ්නේ හුඟක් විසඳුණා. ඒත් එක්ක මම A level කරද්දී ඒ කියන්නේ බැලුවා මගේ හුඟක් වෙලාවට ලකුණු අඩු වෙන්නේ first paper එකෙන්. first paper එකට එන්නෙම නැහැ ලකුණු second paper එක කොච්චර හොඳට කරත්. එතකොට සර් අන්තිම කාලේ කරා අර 500 MCQ program එකක්. ඒකට ආවෙන් පස්සේ MCQ එක මාර විදිහට improve වුණා. ඒ කියන්නේ A level වලත් අර හොඳටම time එක manage කරගෙන මට කරගන්න පුළුවන් වුණා. සම්පූර්ණ paper එකම පැය භාගයකට කලින් ඉවර කරන්න පුළුවන් වුණා. කම්පැනියත් හොඳටම කරන්න පුළුවන් වුණා. සර් නිසා තමයි හැම දෙයක්ම thank you සර් ගාවට ආවෙක් ගැන මම හැමදාම සතුටු වෙනවා. නංගිලටත් කියන්න තියෙන්නේ හොඳට කරන්න ඒ කියන්නේ මහන්සි වෙන්න. මොකද අන්තිමේටම රිසල්ට්ස් ආව දවසට ඒක තමයි ජීවිතේ තියෙන හොඳම සතුට. මහන්සි වෙන්න good luck. කතා කරනවා තව කවුරු ඇත්තටම කියනවා නම් මගේ ටයිම් ගොඩක් හදාගත්තේ සර්ගේ ක්ලාස් ආවෙන් පස්සේ තමයි. ඒ කියන්නේ රිවිෂන් ක්ලාස් තමයි මම සර්ගේ ආවේ. එතකොට සර්ගේ පේපර්ස් එක දිගට කරගෙන යනකොට අර ටයිම් ගොඩක් හැදුනා.
ඊට පස්සේ මාත් A-level paper එක අර ගොඩක් අර ඉක්මනට කරලා ඉවර වුණා අර ටයිම් එක ඒ ක්ලාස් ආපු නිසා හදාගත්ත නිසා අර අන්තිමට කරපු 50 day program එක තමයි ඒකෙන් first paper එක ගොඩක් සෑහෙන හදාගත්තේ සර් නිසා තමයි. ඉතින් ඒ ටික තමයි ඉතින් සර් නිසා තමයි accounting වලට ඒකක් ගත්තේ කොහොමද? Thank you. Right. 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 එක මයික් එකත් කටේ තියෙනවා කියලා අමතක වුණාද? right. accounting වල දැන් මම කිය business එක main objective කියන්නේ profit කියලා. accounting වල main objective එක මොකද්ද? දේබාලිකායේ ඉන්නවද මෙතන කවුරු හරි? දේබාලිකා කවුරුත්ම නැද්ද? නැහැ. right. ඒ කියන්නේ මේ ඔයාලට ටික දවසක් යද්දි තේරෙයි ඉස්කෝලේ පටන් ගත්තාම ඉස්කෝලේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මේ පන්තියට එන්නේ. ඉස්කෝලේ පන්තිය පිටින්ම එන්නේ. ඈ? දැන් මේ සිස් එකේ පන්ති පිටින්ම ඉන්නේ. විසාක එකේ පන්තියම මෙහි. මම පන්තියක් උදේට දැම්මොත් ඉස්කෝලේ නෑ ළමයි. ඈ? ඉතින් මේකයි අර කිව්වේ මේ ඇච්චර ප්‍රමාණයක් අපි අරන් තියනවා කියලා කිව්වේ ඒකයි මම right? ඒවා මේ ලොකු කමකට කියනව නෙමෙයි ඒ ක්ලාස් එකේ ක්වොලිටි එකත් එක්ක. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕන ළමයින්ට. right? අපිව ට්‍රස්ට් කරලා එන එකට. right. accounting කියන subject එකේ main objective එක මොකද්ද? accounting කියන subject එකේ main objective එක මොකක්ද? ඇයි අපි accounts කරන්නේ? right? accounts කරන්නේ මේ business එකක් ගැන ඇහැ ගහගෙන ඉන්න parties ගොඩක් ඉන්නවා. ඔයා හිතන්නකෝ ඔයාගේ business එක තමයි. ඔයාගේ business එකේ වුණාට ඔයා ඕනනේ. හරිද? හැබැයි ඔයා දැන් ගොඩක් අය හිතන්නේ එහෙමයි. දැන් මගේනේ business එක. මමනේ මේකේ ඕන. ඒතර මට තමයි මේකේ ඕනකම තියෙන්නේ. right? මේ තමයි ඕන. අපි හිතමු එයා business එක ගැන concerned නැද්ද? concern. එයා තමයි mainම interested party එක නේ. mainlyම business එක ගැන interest එකක් තියෙන කාටද? ඕනට. හැබැයි ඕනට විතරක් නෙමෙයිනේ. ඕන business එක ගැන mainly. හරි ඒක හරි. තව කවුද මේ business එක ගැන interested parties? තව කවුද මෙයා ගැන හොයන්නේ? වැඩිපුර concern කරන්නේ කවුද business එක ගැන? manager නේ. business එක හැම එකකම ඉන්නවා manager කෙනෙක්. ඉතින් මේ manager business එක ගැන ගොඩක් concern නේ. business එක ගැන ගොඩක් concern යා. manager. තව කවුද? employees. අන්න right. employees. employees ලා ඇයි business එක ගැන concern? ඕන ඇයි concern? එයා තමයි සල්ලි දැම්මේ නේ. එයා බලනවා එයාත් සාප්පු සල්ලි ගන්නට නේ sufficient return එකක් එයාට හම්බෙනවද? ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයා මේ business එකට ලක්ෂ 10ක් 1 million invest කරනවා. හරිද? 1 million invest කරාම right? ඔයා හිතන්නකෝ ඔයා මේ ඔය FD කියලා එක අහලා තියෙනවද? fixed deposit. ඔයා FD එකක් දැම්මොත් මුකුත්ම නොකර ගෙදරට වෙදා ඉද්දි ඉන්ට්‍රස්ට් එකක් එනවනේ පොලියක් හම්බෙනවනේ. ඔයා හිතන්නකෝ ලංකාවේ දැන් ඉන්ට්‍රස්ට් රේට් එක 10% විතර. එතකොට ඔයා මේ ලක්ෂ 10 බැංක් එකේ දාලා තිබ්බොත් එක ඉයර් එකකට කොච්චර ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවද? 100,000 හම්බෙනවනේ. මේ annual interest rate එක 10%. annual rate එක අවුරුද්දට 10%. ඒතර මට කියන්න මේ ලක්ෂ 10 එයා FD දැම්මොත් එක ඉයර් එකකට කොච්චර හම්බෙනවද? 1 million into 10% කීයද? මේ 10% මෙහෙමනේ බලන්නේ. මෙහෙමනේ. කීයද? 100,000. 100,000 හම්බෙන්නේ මාසෙටද අවුරුද්දටද? මාසෙටද අවුරුද්දටද? අවුරුද්දට. ඒක 12න් බෙදුවාම මාසෙට කීයද average? කැල් එකක් තියෙන කෙනෙක් බලන්න කියන්න මට කීයද කියලා? 100,000 divide by 12
කීයද හම්බෙන්නේ? කල්ලි ගන්න නැද්ද? ඔන්ලයින් අය මට කියන්න කීයද දෙන්නේ කියලා? 100,000 divide by 12. ඔන්ලයින් අය මට කියන්න 100,000 divide by 12 කීයද දෙන්නේ? කීය දෙන්නේ? 8,333. right. මාසෙකට මේ ගාන හම්බුනොත් ඔයාලට ජීවත් වෙන්න ඇතිද? ඇතිද? මේ ලක්ෂ 10 FD එකක් දාලා මේ ගාන මාසෙකට හම්බෙලා ඇතිද ඔයාලට ජීවත් වෙන්න? ජීවත් වෙන්න තියා දවස් 5ක් කන්නවත් පුළුවන්ද? බෑනේ. එතකොට බිස්නස් එකක් කරන්න ඔයා මේ සල්ලි ටික දාන්න FD එකක් දාලා ගෙදර බුදියගෙන ඉන්න පුළුවන් නේ. රිස්ක් එකක් තියනවද? ස්ට්‍රෙස් එකක් තියනවද? ඩිසිෂන් මේකින් වලට වද වෙන්න ඕනද? නෑ. ගෙදර හොඳට පුරෝගන නිදාගෙන හිටිය හැකි බැංක් එකේ ඒ ටික දාලා. හැබැයි එහෙම ඉන්න බැරි ඇයි අපිට? හම්බෙන්නේ පොඩි ගාණයිනේ. අපි බිස්නස් එකක් කරන්න ඇයි පටන් ගන්නෙ? ඇයි බිස්නස් එකක් කරන්න පටන් ගන්නෙ? මගේ ගාව තියෙන සල්ලි ගාන බැංක් එකට දීලා ඉන්නවට වඩා මට පුළුවන් නම් රිස්ක් එකක් අරගෙන ඊට වඩා දෙයක් කරන්න නේ. මං ඒකින්ද නේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්නේ. එතකොට මට FD එකකින් හම්බෙන ප්‍රොෆිට් එක හම්බෙලා වෙලක් තියෙනවද මෙතනින්? නෑ. අනිවාර්යෙන් මට sufficient return එකක් හම්බෙන්න ඕනේ. නිකන් කීයක් හරි හම්බුණා කියලා වැඩක් නෑ. නේ? ටිකක් වැඩිපුර ගාණක් හම්බෙන්න ඕනේ. ඒකනේ අපි ඉන්වෙස්ට් කරන්නේ බිස්නස් වල. තේරෙනවද? එතකොට ඕන බලන්නේ හැමතිස්සෙම මොකද්ද? රිටර්න් එකක් හම්බෙන එකද sufficient return එකක්ද? sufficient return එකක්. නේ? competitive return එකක් හම්බෙන්න ඕනේ යාට. තේරුණාද? එහෙමනම් තමයි යා ඉන්වෙස්ට් කරන්නේ. එතකොට ඕන බලන්නේ mainly return එක. මැනේජර් මොනවද බලන්නේ? මැනේජර් කෙනෙක්ගේ ෆන්ක්ෂන්ස් හතරක් තියෙනවා. planning, organizing, leading, controlling. plan කරනවා, organize කරනවා, ඒක lead කරනවා, ඒක control කරනවා. තේරුණාද? මොනවද? planning, organizing, leading, controlling. ඒ තමයි මොනවද? main functions ටික මැනේජර් කෙනෙක්ගේ. තේරුණාද? ඉතින් මැනේජර් කෙනෙක් බලන්නේ එයා ගත්ත decision කොච්චර accurate ද කියලා නේ. කොච්චර accurate දේවා. ඒක තමයි කවුද බලන්නේ? කවුද බලන්නේ? මැනේජර්. කොච්චර accurate ද කියන එක. තේරුණාද? එම්ප්ලොයිස්ලා මොනවද බලන්නේ? දැන් මම කියනවා එම්ප්ලොයිස්ලාත් මේ බිස්නස් එක ගැන කන්සර්න් පාටි එකක්. එයාලා මොනවද බලන්නේ? එයාලා මොනවද බලන්නේ? එම්ප්ලොයිස්ලා මොනවද බලන්නේ? මොකද හිතන්නේ? එයාලගේ ජොබ් එක ගැන නේ. ජොබ් එක. ඒ කියන්නේ මොකද්ද? එයාලට වැඩ කරාම හොඳ සැලරි එකක් හම්බෙනවද? දෙක වැඩ වැඩිද අඩුද මු මරන් කනවද අපිව නේ? දෙක. තුන ඔයාලට මතකද අර කොරෝනා කාලේ ගොඩක් අයට ජොබ්ස් නැති වුණා. ඇයි ඒ? ඒ කියන්නේ ඒ ජොබ් එකේ කිසිම සිකියුරිටි එකක් නැහැ. අර මොනවා හරි ආපු ගමන්ම ඕන ටක් ගාලා කරන්නේ ෂේප් වෙන්න අපිව අයින් කරන එක. ඒතර කිසිම ජොබ් එකේ සිකියුරිටි ගන්න නැත්නම් ඔයා ඒ වගේ තැනක ඉන්න ඕනද? නෑ. ඉතින් එම්ප්ලොයිස්ලා බලන්නේ යාගේ සැලරි එකයි ජොබ් සිකියුරිටි එකයි ගැන. තව කවුද බිස්නස් එකක් ගැන කන්සර්න් පාටිස්? මට කියන්න. තව කවුද බිස්නස් එක ගැන කන්සර්න් පාටිස්? කවුද තව කන්සර්න් පාටිස්? ඕනර්, මැනේජර්, එම්ප්ලොයි, තව කවුද? ඕ ලෙවල් කොමර්ස් කරපුවා නම් දන්නවා ඉතින්. කවුද? කස්ටමර්. කස්ටමර්ත් කන්සර්න් ලු. කස්ටමර් මොකද කන්සර්න්? කස්ටමර්ට මොකද බිස්නස් එකෙන් තියෙන ඇති වැඩි? කස්ටමර්යි බිස්නස් එක ගැන කන්සර්න්? අපි හිතමු මෙහෙම. අපි හිතමු ඔන්න නුගේගොඩ තියෙන බර්ගර් ෂොප් එකක්. මැක්ඩොනල්ඩ් එක තිබ්බ දැන් වහලානේ. right? අපි හිතමු නුගේගොඩ ලොකු බර්ගර් ෂොප් එකක් තියෙන. අපි හිතමු පොඩි බර්ගර් ෂොප් එකක් දාලා තියෙනවා. මම හිතන්නේ ඇත්තටම තියෙනවා මයි බර්ගර්ද මොකක්ද කියලා ඒක ඔය උතන. right? අපි හිතමු ෆොටෝ එකේ ගහලා තියෙනවා right? 500 rupees කියලා ප්‍රයිස් එක ගහලා. අපි හිතමු ලොකු බර්ගර් එකක් ඇඳලා තියෙනවා. right? දැන් ඔයා අපි හිතමු අද ක්ලාස් ඉවර වෙලා දැන් 12
එක විතර වෙනවනේ බඩිකිනිත් එක්කනේ. ඔයා යනවා මේ බර්ගර් ෂොප් එකට. ඔයා අද තමයි සක් එකට ආවෙත් පළවෙනි වතාවට. අපි හිතමු. එතකොට ඔයා දැන් ක්ලාස් ඉවරලා යද්දි ඔයාට බඩිකිනි දැන් ඔයා අපි හිතමු ඔන්න බර්ගර් එකක් කන්න හිතෙනවා අර ෆොටෝ එක දැකලා ලොකු බර්ගර් එකක් 500ට හම්බෙනවනේ කියලා හිතලා ඔයාත් ගිහිල්ලා ඔන්න ෂොප් එකේ වාඩි වෙනවා දැන්. වාඩි වෙලා සල්ලිත් ගෙවලා එද්දී අපි හිතමු මෙන්න මෙතන විතර චූටි බන් එකක් ඔයාට පිඟානකට දාලා ගෙනත් දෙනවා. මොකද ඔයාට හිතෙන්නේ? පොඩි බන් එකක් චූටි චිකන් කෑල්ලකුත් එක්ක right? ඔයා 500 ගෙවලා ඉවරයි දැන්. මොකද හිතෙන්නේ? ඉස්සල්ලාම කඩේ කාව මතක් වෙනවා. නේ? ඊට පස්සේ අම්මා මතක් වෙනවා. right. මේ තරහ යනවනේ. ඇයි එහෙම වෙන්නේ? නිකන් අපි රැවටුණාද වගේ කියලා එකකුත් එනවා ඔළුවට නේ. ඒ කියන්නේ මොකද හේතුව? හැමතිස්සෙම කස්ටමර්ව සැටිස්ෆයි කරන්න දැනගන්න ඕනේ බිස්නස් එකක්. රයිට්? එයාට ෆීල් වෙන්න ඕනේ එයා ගෙවන ගානට මේක මරුනේ කියලා. මේ 500ට මරු බර්ගර් එකක් තියෙනවනේ. දැන් ඔයා ඊළඟ සතියේ මෙතන ක්ලාස් එකට යාළුවෙක් ආපුවම බඩගිනි මචං මේ කණ්ඩ ළඟ තැනක් දන්නේ නැද්ද කිව්වහම අම්මා යංකෝ නියම 500ට දෙනවා සුපිරි බර්ගර් එකක්. මේ ගිහිල්ලා ගමුකෝ කියලා අපි එක්කන් යන්නේ නැද්ද? අපි ඕවර් රෙකමෙන්ඩේෂන් එකක් දෙනවනේ අපි සැටිස්ෆයි වුණාම. නිකන් මගේ කඩේ වගේ මං එක්කන් යන්නේ ආව. එච්චරට දැන් ඔයා හිතන්නකෝ අද ක්ලාස් එකට ඇවිල්ලා ඔයා මෙතනින් සැටිස්ෆයි වුණා කියලා. ඔයා අද ක්ලාස් ආපු නැති යාළුවෙට කියලා කියනවා මොකක් හරි හොඳ නම් ඔයාට. රයිට්? ඔයා ගිහිල්ලා කියනවා අන්න නියම මරු ක්ලාස් එකක් තියෙනවනේ. රයිට්? අහුමනේ කියන්නේ. හැබැයි ඔයා අද මෙතනින් එළියට යද්දී ඩිසැටිස්ෆයි වෙලා නම් යන්නේ. ඔයා කිය ආපු යන්න එපා සක්කේක පැත්තේවත් ඒක නම් වැඩක් නැහැ. එහෙම කියයි නේ. අන්න වෙනස. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ මොකද්ද? කස්ටමර්ව සැටිස්ෆයි කරන්න නේද? අපි යාව පුළුවන් තරම් එයාව ඒකේ අර එයා ගෙවපු ගානට ඊට වඩා වැලියු එකක් දෙන්න ඕන නේ. වැලියු ෆොර් මනි කියන එක නේ කස්ටමර් බලන්නේ. ආන්න. වැලියු ෆොර් මනි ක්වොලිටි ප්‍රොඩක්ට් කියන එක නේ. ඔය දෙක තියෙනවා නම් කස්ටමර්ව කඩන්න බෑ. තේරුණාද? එහෙනම් මොනවාද කස්ටමර් කෙනෙක් බිස්නස් එක ගැන කන්සර්න්ද නැද්ද? කන්සර්න් පාටි එකක්. තව කවුද? කස්ටමර්. තව කවුද? කියන්නකෝ. කියන්න. ඔව්. කට හොල්ලනවා මම දකිද්දි ආයේ නෑ වහගන්නවා. කවුද? කම්පිටිටර්. නෑ. සප්ලයර්. 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 right. සප්ලයර් බලන්නේ මොකක්ද? කස්ටමර් බලන්නේ value for money, quality product. සප්ලයර් කස්ටමර් බලන්නේ. සප්ලයර් මොනවද බලන්නේ? සප්ලයර් මොනවද බලන්නේ? සප්ලයර් කියන්නේ අපිට goods දෙන එක්කෙනානේ. අපේ බිස්නස් එක හොඳට තිබ්බොත් නේ එයාටත් සප්ලයි කරන්න පුළුවන්. මම කඩම් වැටුනොත් එයාට කස්ටමර් කෙනෙක් නැති වෙනවා නේ. ඒකින්ද සප්ලයර් හැමතිස්සෙම බලන්නේ හොඳ quality එකක් එක දෙන්න product එක දෙක නේ. එයා අපිට ණයට නම් දෙන්නේ. එයා බලනවා එයායි සල්ලි ටික එකතු කරගන්න පුළුවන්ද කියලා නේ. ඒමත් බලනවනේ. මේ සප්ලයර්ස්ලා ගත්තොත් කෑෂ් සප්ලයර්ස්ලාත් ඉන්නවා, ක්‍රෙඩිට් සප්ලයර්ස්ලාත් ඉන්නවා. මොනවාද කෑෂ් සප්ලයර් කියන්නේ? සල්ලි දීලාම බඩු ගන්න අයට කියන්නේ කෑෂ් සප්ලයර්. අපි ණයට ගන්න අයට කියන්නේ ක්‍රෙඩිට් සප්ලයර්. නැත්නම් අපි තව ටික දවසකින් ඒකට වචනයක් ඉගෙන ගන්නවා. කවුද? ක්‍රෙඩිටර් කියලා. ක්‍රෙඩිටර් කියලා වචනයක්. කවුද ක්‍රෙඩිටර් කියන්නේ? අපිට ස්ටොක්ස් ණයට දීපු අයට අපි කියන්නේ ක්‍රෙඩිටර් කියලා නේ. ක්‍රෙඩිටර්. right? එතකොට මේ සප්ලයර් ගොඩක් වෙලාවට බලන්නේ එයාට කන්ටිනියස්ලි goods සප්ලයි කරන්න පුළුවන්ද? නේ? ඒක තමයි යා බලන්නේ. තව කවුද බිස්නස් එක ගැන කන්සර්න්? අන්න දැන් ගොඩක් කිව්වා ඔයාලා ඕන මැනේජර්, එම්ප්ලොයි, කස්ටමර්, සප්ලයර්. මට ඔන්ලයින් අයගෙනුත් ඕන ආන්සර් එකක්. ආන්න රයිට්. හොඳයි. ගවර්න්මන්ට් කියලා ඉවලා තියෙනවා. ගවර්න්මන්ට්. ගවර්න්මන්ට් එක මොනවද බලන්නේ?
ගවර්න්මන්ට් එක මොනවද බලන්නේ? ගවර්න්මන්ට් එක ටැක්ස් ගෙවනවද කියලා බලන් ඉන්නේ යාලා. අනිත් එක ඉලීගල්ද ලීගල්ද නේ? ආන්න. තේරුණාද? ඒ වගේ දේවල් තමයි ගවර්න්මන්ට් එක බලන්නේ. ටැක්ස් හරියට ගෙවනවද නේ? අන්න ඔය වගේ දේවල් ඒත් ගවර්න්මන්ට් එක. ඊළඟට තව කවුද? ගවර්න්මන්ට් සප්ලයර් තව ඔයාලට තේරෙනවද මේ හැමෝම අපි දිහා බලන් ඉන්නවා කියලා? ඒ කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ බිස්නස් එකට ගැන බලන්නේ ඕන විතරයි කියලා. එහෙම නේ ඔයාලත් හිතුවේ වැඩිපුරම. ඒත් නෑ තව කට්ටිය ඉන්නවා. තව කවුද? අපි දන්නේ නැති වුණාට අපේ කම්පිටිටර්ස්ලා තමයි අපි ගැන වැඩිපුරම හොයන්නේ. නේ? අපේ කම්පිටිටර්ස්ලා අපි ගැන හොයන්නේ. අන්න දැන් ඔයාට අද උදේත් මම කිව්වේ කාගීල්ස්ලා දාපු ගමන් ඒක කොපි කර කර මේ කට්ටියම දාන්නේ. අර මේ රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් කලින් මුලින්ම කරේ කවුද? ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් තියෙන්නේ නේ සුපර්ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ඔන්නෝම තියෙනවනේ එක එක ඒවා. කවුද මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරේ? සිරසනේ. මුලින්ම කවුද ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් ලංකාවට ගෙනාවේ? සිරසෙන් නේ. මොකක්ද සිරස සුපර්ස්ටාර් කියලා එකක්. ඔය ශිහාන්ට තාමත් තියෙන්නේ නේ. එයා ෂෝස් වලට යද්දී ඔය මල් දිදී තාමත් මේවා කරන්නේ නේ. ඔයාලා ශිහාන් කෙනෙක් දන්නේ නැන්නේ. ඔයාලා දන්නේ මල් දෙන එක. ශිහාන් ආවේ කොහෙන්ද කියලා? එයා ආවේ ඔය කියන රියැලිටි පළවෙනිම රියැලිටි ප්‍රෝග්‍රෑම් එකෙන් නේ. රයිට්? ඉතින් එතකොට බලන්නකෝ ඒ ආපු එයාට තියෙන පොපියුලර් වෙච්ච එක තාමත් තියෙනවා නේ යාට. රයිට්? ඉතින් ඒ කියන concept එක අනිත් හැමෝම ඊට පස්සේ කොපි කරා නේ. right? ඉතින් බලන්න එක්කෙනෙක් කරපු දේ සමහරලාට ඊට වඩා හොඳට අනිත් අය කොපි කරලා නේ. ඊටත් වඩා හොඳට සමහරලාට කොපි කරලා තියෙනවා. නේ? දැන් ස්පා කියන එක ගත්තොත් සමහර වෙලාවට කාගීල් ස්කිල්ස් උප මොනවලවත් නැති සමහර දේවල් තියෙනවා ඒකේ ගියාම. ඒ කියන්නේ ටිකක් ලක්ෂරි වගේ තියෙන එක අයිටම්ස් ඒව තියෙනවා ඒකට ගියාම සමහරලාවට. right? ඒතකොට ඒ වගේ අර කොපි කරන එක හොඳටත් කොපි කරලා තියෙනවා. එහෙනම් කම්පිටිටර්ස්ලා බිස්නස් එක ගැන කන්සර්න්ද නැද්ද? කන්සර්න්. කොකාකෝලා පෙප්සි කම්පිටිටර්ස්ලා නේ. තව ඔයාලා දන්න කම්පිටිටර්ස්ලා මට කියන්න. ඔයාලා දන්න කම්පිටිටර්ස්ලා කවුද තව? කොකාකෝලා පෙප්සි කම්පිටිටර්ස් තව? Apple Samsung competitors තව? Pizza Hut and Domino's. Pizza Hut, Domino's, good. Competitors තව? කවුද? Ken. Coca-Cola, Pepsi. කවුද ඔයාලා දන්න තව කම්පිටිටර්ස්ලා? right online මට කියන්න බලන්න. BMW, Mercedes, Maliban, Manchi. හොඳයි. Nike, Adidas, good. McDonald, Burger King. හරිනේ? මොකද්ද කම්පිටිටර් කියන්නේ? මොකද්ද කම්පිටිටර් කියන්නේ? එකම දේ එකම ප්‍රොඩක්ට් එක එකම සර්විස් එක ප්‍රොවයිඩ් කරන අයට කියනවා කවුද? එකම ප්‍රොඩක්ට් එක එකම සර්විස් එක ප්‍රොවයිඩ් කරන අයට කියනවා කවුද? කම්පිටිටර්ස්ලා කියලා. තේරුණාද? right? Labs Litro නේ gas ඊළඟට Sipetco IOC competitors නේ petrol shed ඒ competitors ලා right ඊළඟ ඇයි මෙයා මේක ගැන concern එයා බලන් ඉන්නවා එයා මේ business එකෙන් කරන අලුත් strategies මොනවාද නේ ටක් ගාලා copy කරනවා අර loyalty card මුලින්ම දෙන්න පටන් ගත්තේ කවුද කීල් සුපර් එයාලා දෙන්න පටන් ගත්ත loyalty card එක Nexus කියලා
දැන් හැම තැනම ලොයල්ටි කාඩ් දෙනවනේ. බලන්න කොපි කරන විදිය. එතකොට කම්පිටිටර්ස්ලා බිස්නස් එක ගැන ඉන්ට්‍රස්ටඩ් නේ. තව කවුද? තව කවුද? කියන්න. තව කවුද? කවුද? මොකක් කරේ ඇහුණා? Finance institutions. Financial institutions. Financial institutions. ඒ කියන්නේ කවුද? banks වගේ ඒවා. banks උත් business එක ගැන concern. ඇයි business එක ගැන යා concern? banks ඇයි business එක ගැන concern? banks ඇයි business එක ගැන concern? banks වලින් තමයි අපි loans ගන්නෙ නේ. එතකොට banks වලින් අපි loans ගන්නෙ. එතකොට ඒ loan එකක් ගද්දි bank එක ඔයාට කීයක් ඕනද? ලක්ෂ 100ක් දාගන්න කියලා දෙනවද? කීයක්ද ඕනේ කියලා අහලා bank එක නිකම්ම මං ඉල්ලන ගාන loan එක දෙනවද? නෑ. කොහොමද දෙන්නේ ඒක? කොහොමද දෙන්නේ? එයාලා ඉස්සලම් බලන මොනවද? ගිය අවුරුදු වල මගේ performance කොහොමද කියලා. loss වෙච්ච business එකකට loan දෙනවද? ඔයා මෙලෝ දෙයක් නැති ඔයා දන්නවනම් එයා ගාව රුපියල් 1000ක්වත් නැහැ කියලා ඔයා ඒ යාළුවා ඉල්ලුවා කියලා අද 5000ක් දෙයිද? ඔයාගේ පර්ස් එකේ තිබ්බත් ඔයා දෙයිද? ඇයි ඔයා දන්නවා එයාට කීයක්වත් ගෙවා ගන්න විදිහක් නැහැ කියලා. ඔයා එතකොට loan එකක් දෙයිද එයාට? දෙන්නේ නැහනේ. නේ? හැබැයි ඔයා හිතන්නකෝ ඔයාට හොඳට සල්ලි තියෙන යාළුවෙක් ඉන්නවා. එයාට හදිස්සියක් වෙලා අමතක වෙලා. ඔයා 5000ක් දෙන්න බය වෙනවද? නෑ. ඔයා දන්නවා එයා අනිවාර්යෙන් ලබන සතියේ ඒක දෙනවා කියලා නේ. අන්න ඒ කොන්ෆිඩන්ස් එක බැංක් එකටත් හැදෙන්න ඕනේ ඔයාට වගේම. එතකොට බැංක් එක ඔයාට සල්ලි දෙන්නේ මොනවා නන්ද? එයා ගැන ට්‍රස්ට් එකක් තියෙනවා නම් නේ. අන්න ඒ ට්‍රස්ට් එක බිල්ඩ් වෙන්නේ මොනවා එක්කද? ඒ බිස්නස් එකේ past performance උත් එක්ක. තේරුණාද? past performance උත් එක්ක තමයි ඒ කියන ට්‍රස්ට් එක බිල්ඩ් වෙන්නේ. right? ඉතින් එතකොට financial institutions business එක ගැන interested. තව කවුද? owner, manager, employee, customer, supplier, government, competitor, financial institutions. General public. General public. General public කියන්නේ අපේ customers ලා නෙමෙයි. නිකන් අපේ ඉන්න වටපිටාවේ අය. දැන් මට ඇවිල්ලා මෙතන කිව්වා මේ අර මේ එහා පැත්තේ පාරවල් වල අය පොඩි කම්ප්ලේන් එකක් දැම්මලු. දැන් අපේ අය අද මේකේ පොඩ්ඩක් අර වාහන සමහරලාට මූව් වෙද්දි සමහරලාට පාරවල් බ්ලොක් වෙනවා එහෙම. ඒ ජෙනරල් පබ්ලික් නේ මේ සක්්‍ය කියන බිස්නස් එකේ ජෙනරල් පබ්ලික් එකනේ ඔය වටපිටාවේ ඉන්නේ. දැන් ඔයා හිතන්නකෝ සමහර අය දියුණු වෙද්දි රයිට්? දැන් ඔයා හිතන්න ඔයාගේ ගෙදර ගාව තියෙනවා බිස්නස් එකක්. මේ මිනිස්සයා ඔන්න එන්න දියුණු වෙනවා බයිසිකලෙන් යනවා ටික දවසකින් කාර් එකක් ගන්නවා ටික දවසකින් ඔන්න BM එකක් ගන්නවා. මේ මිනිස්සයා තට්ටු දෙකට තුනට බිල්ඩින් එක හදනවා. දැන් එහා පැත්තේ ගෙදර එක්කෙනා ඇවිල්ලා බලනවා මෙයා කුඩු විකුණනවද? මෙච්චර මූට සල්ලි කොහෙන්ද? වගේ එකක් හොයනවනේ අපි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලනවනේ නිකන් මෙයා ඉලීගල් වැඩක්ද කරන්නේ. හැබැයි ඒ අය අපේ බිස්නස් එකේ කවුරු හරි මේ අපේ බිස්නස් එකේ කස්ටමර් කෙනෙක්ද යාලා? නෑ මගේ බිස්නස් එකේ මුකුත් ගන්නවත් නෑ. හැබැයි මං ගැන හොයනවනේ. අන්න. එහෙම අයට කියන්නේ කවුද? ජෙනරල් පබ්ලික් කියලා. එහෙමයි නැද්ද? අන්න. ඒතකොට යාලත් අපේ බිස්නස් එක ගැන අපි දන්නෙත් නෑ. ඒ මිනිස්සු අපි ගැන හොයනවා. තේරුණාද? ජෙනරල් පබ්ලික්. එයාලත් බිස්නස් එක ගැන කන්සර්න්. තව කවුද? potential investors. ඒ කියන්නේ දැනට ඉන්වෙස්ට් කරපු අය නෙමෙයි. ෆියුචර් එකේ ඉන්වෙස්ට් කරන්න කැමති අය. right? දැන් ඔයාගේ යාළුවෙක් ඉන්නවා. හරිද? එයා ගාව සල්ලි තියෙනවා. ඔයා කැමති එයාව පාර්ට්නර් කෙනෙක් විදිහට ගන්න බිස්නස් එකට. right? එයා ගාව සල්ලිත් තියෙනවා. හැබැයි එයා එකපාරට සල්ලි දාන්නේ නැහැ. එයා ඔන්න ටික දවසක් තිස්සේ බිස්නස් එක බලන් ඉන්නවා දියුණු වෙනවද කියලා. එහෙම බලන් ඉඳලා තමයි මොකද කරන්නේ? ඔන්න සල්ලි ටික බිස්නස් එකට දාන්නේ. තේරුණාද? ඒතර එයාලත් ඔයාගේ බිස්නස් එක ගැන ඉන්ට්‍රස්ට්. මේ ඔක්කොටම කියන කොමන් නේම් එක මොකක්ද? මේ ඔක්කොටම අපි අද ඉඳලා කොමන් නේම් එකක් කියනවා. interested parties නැත්නම් stakeholders නැත්නම් users of accounts.
users of accounts. users ලා. හරිනේ. එතකොට මොකද්ද accounting වල main objective එක? මොකද්ද accounting වල main objective එක? to provide අපි accounts කියලා එකක් හදන්නේ to provide information to interested parties for ඇයි දෙන්නේ? ඇයි මේ information දෙන්නේ? business වල main objective එක profit. accounting වල main objective එක මේ එක හැම userටම ඕන information තියෙනවා. තේරුණාද? ඒ හැමෝම fulfill කරන එක තමයි අපේ objective එක. right? main objective of accounting is to provide information to interested parties for what? For decision making. For decision making. This is the main objective of accounting. Again, provide information to interested parties for decision making. මේ information කිව්වහම එක information තියෙනවානේ. හැම කුණු කොටම අපි දෙන්නේ නේ. අපේ මැනේජර් වැඩ කරන්නේ නැහැ කියලා කිය අපි ගිහිල්ලා කියන්නේ නැහනේ. පිට කට්ටියට කාටවත්. ඒව නෙමෙයි. අපි දෙන්නේ මොන informationද? Financial information. Right? Financial information දෙන්නේ. නිකන් ඒව නෙමෙයි. Financial information කියන්නේ මොනවාද? රුපී value එකක් එක්ක කියන information තියෙන්නේ. monetary value එකක් තියෙන information තියෙන්නේ. එහෙම ඒවනේ යාට ඕනේ. ඒ information provide කරන subject එක තමයි මොකද්ද? accounting කියලා කියන්නේ. ඇයි ඉගෙන ගන්න කියලාවත් අද යද්දි පුළුවන් වේද කියා ගන්න එතකොට? accounting ඉගෙන ගන්න දැන් ගිහිල්ලා ඇහුවොත් අම්මා මේ මොකද්ද පුතේ ඔය accounting කියන්නේ අම්මට idea එකක් නැත්තම් right? ඇයි ඔය accounting මොකද්ද ඕකේ වෙන්නේ කියලා ඇහුවොත් පොඩ්ඩක් කියා ගන්න දැන් පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි මේ කියලා දුන්නේ. right ගන්න ටියුට් එක. right. right soft copy එක online එකට soft copy එක හම්බෙලා තියෙනවා නේද? අද ටියුට් එකේ අපි මොකුත් ලියන්නේ නැහැ. ඔයාලට මේ week එක ඇතුලේ online class එකේ ආයත right මේ week එක ඇතුලේ ටියුට්ස් ඔක්කොම ටික coordinator ඔයාලට courier කරන්න arrange කරයි. ඔයාලට delivery මොකුත් fee එක pay කරන්න දෙයක් නැහැ. ඒවා free deliver වෙන්නේ. right ඔයාලගේ ගෙදරට ඒ ටියුට්ස් හම්බෙයි. right address එක inform කරන්න coordinatorට right එතකොට එයා ඔයාලට ඒ ටියුට්ස් ටික deliver කරන්න arrange කරයි. right class group එකේ දැනට ඉන්නේ කවුද WhatsApp group එකේ? right ගොඩක් අය නැහැනේ කීප දෙනා ඉන්නේ. right අද ගෙදර ගිහිල්ලා class ඉවර නැහැ. right අද ගෙදර ගියපු ගමම්ම පළවෙනිම වැඩේ මේකයි. ගෙදර ගිය ගමන් හෝ class එක ඉවර වෙච්ච ගමම්ම mobile phone එකක් ඔයාට තියෙනවා නම් ඔයාගේ නම්බර් එකම ඇඩ් කරන්න. right parents ලාගේ නම්බර් එකකුත් ඇඩ් කරාට කමක් නැහැ. ඒක compulsory නෑ. ඔයාලගේ WhatsApp use කරන නම්බර් එකෙන් මේ තියෙන්නේ මගේ නම්බර් එක මේ. class coordinators ලාගේ කාගේවත් නෙමෙයි මේ මගේ නම්බර් එක. මගේ නම්බර් එක මම දෙන්නේ ඕන වෙලාවක ළමයෙක්ට මට කතා කරන්න. right ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් right මට කතා කරන්න ඕනේ. මේ නම්බර් එකට ඔයාගේ නමයි right ස්කූල් එක දැනට යන ස්කූල් එක දාන්න. ප්‍රයිවට් නම් ප්‍රයිවට් දාන්න. නැත්තම් දැනට යන ස්කූල් එක දාන්න. අපි පස්සේ චේන්ජ් වුණොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාගේ
name school ඊළඟට A level year එක දාන්න. මොකද අනිත් batch වල අයත් message කරනවනේ. එතකොට හරියට දැනගන්න 2027 කියලා දාන්න. ඔයාගේ A level අවුරුද්ද 2027 නේ. right 2027 කියලා දාන්න. ඊළඟට ඔයාගේ institute එකක් දාන්න. මොකද්ද ඔයා attend වෙන institute එක? සක්‍යා නුගේගොඩ. right ආන්න එහෙම දාන්න. ඔන්න ඔය ඉන්ෆර්මේෂන් ටික දාලා අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. අදම ඔයාලව මම ඊට පස්සේ WhatsApp group එකක් තියෙනවා ඒකට add කරනවා. ඊට පස්සේ අපි class එකට අදාළ හැම information එකම හැම study material එකම හැම දෙයක්ම share වෙන්නේ ඒ group එකේ. ඒකේ කිසිම අනවශ්‍ය messages ඔයාලට එන්නේ නැහැ. right? ඔයාලට ඒකේ මුකුත් දාන්නත් බෑ react කරන්න මොනවා හරි විතරයි පුළුවන්. right? ඒකේ අනවශ්‍ය කිසි දෙයක් එන්නේ නැහැ. ඔයාට ඔය වෙන groups වල වගේ මුකුත් එන්නේ නැහැ. ඔයාට එන්නේ මගේ class එකේ අදාළ මොනවා හරි දේවල් විතරයි. right? ඉතින් ඒකින්ද ඒකට අනිවාර්යෙන් class ඉවර වෙලා අද ගෙදර ගිහිල්ලා හරි ඔයාට mobile phone එකක් නැත්තම් අම්මා හරි තාත්තා හරි WhatsApp බැලෙන number එකකින් WhatsApp නිතර check වෙන number එකකින් ඒ group එකට add වෙන්න ඕනේ. right. ඔයාලට මේ හැම ටියුට් එකම යන්නේ එකම විදිහකට right. මේ ටියුට් එක print කරෙත් මේ results ආවට පස්සේ right. ඔයකේ පළවෙනිම cover page එක පේනවද? මේ cover page එකේ ඉන්නේ මේ අවුරුද්දේ ලංකාවේ පළවෙනිය, ලංකාවේ දෙවෙනිය, ලංකාවේ හතරවෙනිය, ලංකාවේ පස්වෙනිය, ලංකාවේ නවවෙනිය. right? මේ ඉංග්‍රීසි මීඩියම් නෙමේ මුළු ලංකාවෙම තේරුණාද? right? ඉතින් ඒ රිසල්ට්ස් ආපු පන්තියට මේ ඇවිල්ලා තියෙන්නේ. right. ඊළඟට මේ පළවෙනියටම තියෙන page එකේ හැම ටියුට් එකක්ම පටන් ගද්දි මම නිකන් පොඩි story එකක් දාලා තියෙනවා. right? ඒක මේ lesson එකට related එකක් නෙමෙයි. ඔයාලට නිකන් ඔය ටියුට් එක හම්බුනහම අලුත් පාඩමක් පටන් ගන්න දවසේ මම එනකන් නිකන් බලන්න ඒක දාලා තියෙන්නේ. right? පොඩි නිකන් එක එක life lessons මොනවා හරි වගේ පොඩි දේවල් ටික. right? ඊළඟට ඔයාට තියෙනවා first page එකේ right? first page එකේ තියෙනවා accounting syllabus එක. right? syllabus එක තියෙනවා බලන්න grade 12 grade 13 කියලා අපි ඔක්කොම accounting වල තියෙනවා lessons කොච්චරක් තියෙනවද? 16 නේ 16 ඒකෙන් 1 to 10 වැටෙන්නේ grade 12 category එකට. right? ඊළඟට 11 to 16 වැටෙන්නේ grade 13. right? මේ lesson ටික ඉතින් නම් ටික ඕනනම් කියවන්නම් කියව කියලා වැඩක් නැහැ. ඒව දන්නේ නැහැ නේ. ඒව පස්සේනේ දැනගන්නේ. first lesson accounting and its importance. මේ lesson එක අපි සතියේ මේ මාසෙ ඉවර වෙද්දි මේ lesson එක ඉවරයි. right? ඊට පස්සේ පළවෙනි unit test එක තියෙනවා මේ මාසේ අන්තිමට. පළවෙනි unit test එක කියන්නේ ඒව බය වෙන්න එපා. පළවෙනි unit test එක කියන්නේ මේ ටික කියලා දුන්නාට පස්සේ මේ ටියුට් එක පාඩම් කරලා ආවහම පොඩි පේපර් එකක් දෙනවා. ඒක තමයි unit test එක කියන්නේ. right? හැම lesson එකක් ඉවර වෙද්දී unit test තියෙනවා. ඊට පස්සේ lesson ගොඩක් ඉවර වුණාම term test එක තියෙනවා. right? ඒ term test කියන්නේ නිකන් නෙමෙයි. ඒවයි පළවෙනියා වෙච්ච එක්කෙනාට laptop එකක් දෙනවා. ඒ වගේ තෑගි කොටකුත් දෙනවා. SIMA, ACCA, chartered මේ class එකේට නැති ඔය එක එක sponsors ලා කොහෙවත් නැහැ. මේ class එකේ ඉන්න ළමයින්ට දෙන්න බලාගෙන ඉන්නේ ගොඩක් ඒවා. right? ඔය අවුරුදු උත්සවයේ තිබ්බ ඒ අවුරුදු උත්සවයේ double AT, the chartered, the SIMA, the ACCA, the ECU ඔයාලා ඔය දන්න හැම එකෙන්ම ආවා. right? ඉතින් ඔයාලටත් එහෙම හැම දෙයින්ම තෑගිත් දෙනවා නිකන් නෙමෙයි. ඒකේ මුල් 10ට ආපුවම medals දෙනවා, award ceremony එකක් තියෙනවා. ඔයාලා තව ටික දවසකින් දකි අර ගිය අවුරුද්දේ අයියලා අක්කලාගේ award ceremony එක. right? ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා වෙන class වල ඒව කරෙන්නේ නැහැ එකක්වත්. ළමයාගේ result එක ආවා, result එක ගැහුවා, එච්චරයි. ළමයා ඒව appreciate කරන්නේ නැහැ. right? ඊළඟ accounting and profit equation, double entry system, prime entry box, accounting concepts, financial statement for sole traders. right? ඔය තනි එක්කෙනෙක් කරන් යන business ගැන කතා කරනවා. manufacturing accounts, non profit, incomplete records, partnership මේවා ගැන ලොකු idea එකක් නැහැ මම නිකන් කියවන්නේ.
ශ්‍රී ලංකා accounting standards කියලා එකක් තියෙනවා නා grade 13 වල limited companies ඔය ලොකු companies වලට හදන විදිය. right? ලොකු companies කියන්නේ ඔයාලා ඔය PLC කියලා එහෙම දකින්නේ අන්තිමට. public limited companies. අනේවට accounts හදන විදිය. ඊළඟට accounting ratios, cost and management accounting, marginal costing, investment decisions ඔන්න ඔය වගේ lessons 16ක් තියෙනවා syllabus එකේ. හරිනේ? right. යන්න page number 2. page number 2. page number 2. right. unit 1 accounting and its importance. accounting and its importance. importance of accounting, learning outcomes. learning outcomes කියලා කියන්නේ මේ lesson එක ඉවර වෙද්දී ඔයාට මේවා ගැන idea එකක් තියෙන්න ඕනේ. explain what is accounting. explain what is accounting. පුළුවන් නේ පොඩි idea එකක් තියෙනවා නේද? explain the objective of accounting. objective එකත් පුළුවන්ද? shape එකේ පුළුවන් නේද? objective එක මේ අපි ලිව්වේ මේ accounting main objective is to provide financial information to interested parties for decision making. Right. Analyzes information required by the stakeholders of an organization on a grid. මොනවාද එක එක්කෙනාට ඕනේ information. මම නිකන් අද කටින් කියාගෙන ගියා නේ නිකන්. අනේ ඒවා ටික in detail ටියුට් එකේ දාලා තියෙනවා. Explain the classification of accounting. accounting කියන එක classify වෙන්නේ කොහොමද? ආන්න ඒ ටික කියලා දෙනවා. බලන්න accounting වල introduction, objective, interested parties, subdivisions, right? ඒ interested party introduction එක ඊළඟට මේ අපි කතා කරන ඉස්සරහට discuss කරන areas ටික පොඩි diagram එකකින් තමයි ඔය දාලා තියෙන්නේ. මගේ හැම ටියුට් එකම යන්නේ එක concept එකකට. ආයේ නිකන් අර එක එක ඒවා එක එක තැන් ළමයා දන්නෙත් නෑ උගන්නන දේ හිම නෑ. කොහෙන්වත් පැන උගන්නන්නෙත් නෑ. සමහර අය ඉන්නෝනේ කෑලි කෑලි තිය උගන්නන එහෙමත් නෑ. right? පිළිවෙලට හැමදේම වෙන්නේ මේ unit number 1 එක එහෙම 1 2 3 කියලා ටියුට් number කරලා තියෙනවා. හැම lesson එකටම කොච්චර ලොකු වුණත් මම දෙන්නේ එක ටියුට් එකයි. right? ඒක පොඩිද ලොකුද? සමහර ටියුට් tie මේ වගේ ලොකු ඒවා, සමහර ඒවාදී මේ වගේ පොඩි ඒවා. ඒ lesson එකට අදාළ හැමදේම එක ටියුට් එකක් දෙන්නේ. තේරුණාද? එතකොට ඔයාට හරි ලේසි. ඔයා දන්නවා මේ lesson එකේ ඔක්කොම ටික තියෙන එතන කියලා. නැත්නම් සමහර class වලට තියෙයි එක lesson එකකට ටියුට් 10ක් විතර දෙනවා. කෑල්ලෙන් කෑල්ල කඩ. එතකොට ළමයා දන්නෙත් නැහැ උගන්වන්නේ මොනවද කියලාවත්. right? lesson 16යි ටියුට් 16යි දෙන්නේ. ඒ ටියුට් හැම එකම හදලා තියෙන්නේ මේ ඕඩ් එකට. right? එක දශමයක දෙයක්වත්. right? ඔයාලා මට කියන්න ටර්ම් ටෙස්ට් එකක් හරි මොනවා හරි ලියුවහම මම උගන්නපු නැති දෙයක් ආවා කියලා පුළුවන් නම් කියන්න ඔයාලා එදාට එක්සෑම් එකට. මේ ක්ලාස් එකේ කරපු නැති දෙයක් එක්සෑම් එකේ තිබ්බනේ සර් කියලා ඔයාලට කියන්න මං ඉඩ තියලා උගන්නන්නේ නැහැ. එච්චරට කොන්ෆිඩන්ට් පිට උගන්නන්න. right? එක දශමයක එක ලකුණක් අඩු වෙන්න උගන්නන්නේ නැහැ. ඒකින්ද තමයි මෙතනින් අයිලන්ඩ් ෆස්ට් ලයින් නේ. right? ඒකින්ද ඔයාලට මේ එක ඕඩර් එකකට හදන්න හැම ටියුට් එකම ඔයා බලන්න පටන් ගත්ත ගමන් කතාවක් තියෙනවා. ඊට පස්සේ learning outcomes තියෙනවා මොනවද ඔයා දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ diagram එකක් දාලා තියෙනවා. අපි කතා කරන areas ටිකේ summary එක. අර mind map කියලා කියන්නේ. අන්න ඒ වගේ ඊට පස්සේ අපි පටන් ගන්නවා lesson එක. අන්න. Scope of accounting and definition for accounting. right. අපි අද පොත් ගෙනාවේ නෑනේ. පොත් ගෙනාපු නැති හින්දා අද අපි ලියන්න ඕනේ. next week එකේ පොත ගෙනාවහම අපි අර මේ ටික පොඩ්ඩක් ඇඳලා ලියා ගමු නේ. next week එකේ පොතේ ලියා ගමු අපි ඒ ටික. right. අපි මේ ටික විනාඩි 2-3කින් මම ඉවර කරනවා. right. මේ ටික චුට්ටකට ලාවට නැත්නම් නෑ මේ ටික ඕනේ නෑ. මම මේ කරපු ටික සමරි එකක් දෙන්නම්කෝ. right. අද මැයි 3නේ next week 10නේ වැටෙන්නේ වෙසක් 10 නෙමෙයි. right. අපේ ක්ලාස් එකට අවුලක් නැහැ. නැත්නම් එක
කිරිබත් ජොඩසක්ය ක්ලාස් එකට පොඩි ඉෂුව එකක් එනවා. මම හිතන්නේ වෙසක් දවස වැටෙන්නේ. රයිට් අපි බලමුකෝ. රයිට්. මං කිව්වා බිස්නස් එකක මේන් ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට් මොටිව්. සමහර බිස්නස් වල මේන් ඔබ්ජෙක්ටිව් එක සෝෂල් වෙල්ෆෙයාර් මොටිව් එක කරන්නේ නේ. එතකොට බිස්නස් එකක මේන් ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට් උනාට accounting වල මේන් ඔබ්ජෙක්ටිව් එක ප්‍රොෆිට් එක විතරක් හොයන එක නෙමෙයි. accounting වල මේන් ඔබ්ජෙක්ටිව් එක තමයි මේ information use කරන parties ගොඩාක් ඉන්නවා. මේ හැමෝටම කියන common name එක තමයි මොකද්ද? interested. මේ හැමෝටම කියන common name එක interested parties, stakeholders, users of accounts. ඉතින් මේ හැමෝටම information දෙන subject එකට අපි කියන නමක් මොනවාද? මොකද්ද කියන්නේ? මේ information දෙන subject එකට අපි කියන නමක් accounting කියලා. right? ඉතින් ওই ටික තමයි අද කියලා දුන්නේ. right. අද වැඩිපුර උගන්වන්න නෙමෙයි introduction lesson එකක් කරේ. ඊළඟ දවසේ ඉඳලා එක දිගට ආපු වෙලාවෙ ඉඳලා උගන්වනවා. වෙලාවට ක්ලාස් එක පටන් ගන්නවා 12:45 වෙද්දි. right? හැමෝම වෙලාවට එන්න. right? අද ඉඳලා හොඳට වැඩ කරනවා කියලා හිතා ගන්න. right? ඔයාලා ටික දවසක් යද්දි තේරෙයි අපි ආවේ හරිම තැනට කියලා. right? ඒ ට්‍රස්ට් එකත් එක්ක ඉස්සරහට වැඩ ටික ලස්සනට අපි කරගෙන යමු. right. online අයට මොනවා හරි doubts තියෙනවද? online අයට මොනවා හරි doubts තියෙනවද? ඔව්. online අය unit test term test ලියන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. එයාලට වෙනම වෙලාවක් දීලා ඒ paper එක එයාලට අපි එවලා ඊට පස්සේ අය paper එක ලියලා ඒකේ photos paper marking number එකට WhatsApp කරන්න ඕනේ. paper marking panel එකක් ඉන්නවා. ඒ අය ඔයාලගේ papers mark කරලා ඔයාට මාපහු එවනවා. right? online අයට ඒ විදිහට exam ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ facility ඔක්කොම හදලා තියෙනවා. right. God bless you. God bless you.